ආයුබෝවන් සුබ දවසක් අපේ චූටි දූල පුතාලා හැමෝටම. ඔන්න ඉතින් අද දවසේදීත් ඔයාව අපේ බ්‍රහස්පතින්දා නැන කිරුළ පන්ති කාමරයට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔයාලට මතකද අපි ගිය සතියේ අපේ පොඩ්ඩන්ට අරගෙන ආවේ මොන පාඩමක්ද කියලා? ගණිතය පාඩමනේ. මං ඉස්සරින් ඊට කලින් ඔයාලගෙන් මෙහෙම දෙයක් අහන්නද? දැන් ඉස්සරහට එනව නේද ලොකු විභාගයක්. දැන් ඔය විභාගේ හරිම අමාරුයි, හරිම වදයක්, හරිම අභියෝගයක් කියලා අපේ පොඩ්ඩෝ හිතනවද? හැබැයි මන් දන්නවා අපේ නැන කිරුලත් එක්ක එකතු වෙලා ඉන්න පොඩ්ඩන් නම් එහෙම හිතන්නේ නැහැ කියලා. මොකද අපි අපේ පොඩ්ඩන්ට කියලා දෙන දේවල් එයාලා හරිම ලස්සනට කරන නිසා එයාලට පුළුවන් ඒ වැඩ ටික හොඳින් කළමනාකරණය කරගන්න නේද පුතේ? ඉතින් ඔන්න අද දවසේදී අපි අපේ පොඩ්ඩන්ට අරගෙන ආවේ ඉස්සරහට එන විභාගයට තවත් වැදගත් වෙන විෂයක් තමයි සිංහල විෂය. ඉතින් ඔන්න ඔය සිංහල විෂය තමයි අද දවසේදී අපි අපේ මැදිරියෙන් අපේ පොඩ්ඩන්ට අරගෙන ආවේ. ඉතින් පුතේ ඔන්න ඔය සිංහල විෂය ගත්තම සිංහල විෂයේ අපිට ඉගෙන ගන්න තියෙනවා නේද විවිධ දේවල්. මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? සිංහල විෂය අපිට තියෙනවා ව්‍යාකරණ ගැන ඉගෙන ගන්න තියෙනවා. මගේ පොඩ්ඩෝ අහලා තියෙනවා නේද මේ දේවල්? ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? වාචික රීති කියලා දේවල් තියෙනවනේ. ඉතින් ඔන්න ඔය දේවල් අපේ පොඩ්ඩන්ට හරිම ලේසියට කියලා දෙන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා පොඩ්ඩෝ කවුරුත් දන්න ගුරුවරයෙක්. ඉතින් ඊට කලින් මට අපේ පොඩ්ඩන්ගෙන් අහන්න ඕනේ දැන් නිබන්ධනය අපි ඔයාලට කලින් දාලානේ තියෙන්නේ. ඒ නිබන්ධනය ඔයාලා කරලාද තියෙන්නේ? මං ඔයාලගෙන් ගිය සතියේත් ඕක ඇහුව නේද? ඒ කියන්නේ අපේ පන්තියට කලින් අපේ චූටි පැටව් හැමෝම ඒ දාන නිබන්ධනය අනිවාර්යෙන් කරන්න ඕනේ. ඇයි අපි ඔයාලට මෙච්චර ඔය නිබන්ධනය අනිවාර්යෙන් කරන්න කියන්නේ? ඔයා පුතේ ඔය නිබන්ධනය කරනකොට තමයි ඔයාට තේරෙන්න ගන්නේ මොනවද මේකේ මට කරන්න පුළුවන්. මොනවද මේකේ මට අමාරු ප්‍රශ්න නේ? එතකොට ඔයා ඒක කලින් කරලා තිබ්බම සර් හරි මිස් හරි ඔයාලට කියලා දෙනවනේ. කියලා දෙනකොට මොකද්ද වෙන්නේ? ඔයාට ඒක තවත් හොඳට තේරෙනවා. එතකොට තමයි අපි මේ කරන වැඩේ ලොකු සාර්ථකත්වයක් අපිට ගන්න පුළුවන් වෙන්නේ නේද? ඉතින් ඒ වගේම තමයි පුතේ ඔන්න ඉතින් දැන් අපි ඔයාලට නිබන්ධනය කරන්න කියලා කිව්වනේ. ඒ නිබන්ධනය කරන්නත් ඉතින් අපේ නිබන්ධනය ඔයාට මීට කලින් ලැබිලා තියෙන්න ඕනේ නේද? දැන් අද දවසේදී අපිත් එක්ක අලුතෙන්ම සම්බන්ධ වෙන චූටි පැටියෙක් නම් ඔයා දුක් වෙන්න ඕනද? නෑ. ඔයා මොකද්ද දන්නවද කරන්න ඕන? මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඔයාට අද දවසට අදාළ නිබන්ධනය ඊට කලින් දානවා. ඔයා කරන්න ඕන ඒකේ මුද්‍රිත පිටපතක් අරගෙන ඒ නිබන්ධනය කරන්න ඕනේ. දැන් ඉතින් අද දවසේදී ඔයා පන්තියත් එක්ක සහභාගී වෙලා ඉන්න. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් ඒකේ මුද්‍රිත පිටපතක් අරගෙන ඒක කරලා තමයි ඔන්න අපේ පන්තියට සහභාගී වෙන්න ඕනේ. ඒ වගේම තමයි පහ වසරේ පොඩ්ඩන්ට විශේෂ මතක් කිරීමක් තියෙනවා. ඒ තමයි නැන කිරුළ අපි පහ වසරේ පොඩ්ඩන් වෙනුවෙන් පෙරහුරු විභාග 5ක් පවත්වනවා. ඒකෙන් පළවෙනි විභාගය ඔයාලට මේ මාස 25 වෙනිදාට පැවැත්වීමට ඔන්න සියලුම කටයුතු සූදානම් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව වැඩි විස්තර ඔයාලට ඔයාලගේ පන්තිය අතරවාරයේදී මම ලබා දෙන්නම්. ඒ වගේම තමයි පුතේ ඔයාලගේ සර්ුත් මේ වගේ විභාගයකට ඔයාලා මුහුණ දීමේ වැදගත්කම ඔයාලට පන්තියේදී කියලා දෙවි. එහෙනම් අපි යමු අදට નિયમિત අපේ සිංහල පාඩම ඉගෙන ගන්න. අපි බලමු අද අපේ පොඩ්ඩන්ට සිංහල පාඩම උගන්වන්න කවුද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ තමයි විද්‍යාපීඨ පුහුණු උත්තරපත්‍ර පරීක්ෂක දොන් පේට්‍රික් විද්‍යාලයේ ආචාර්ය තුෂාර බණ්ඩාර අපේ සර්. එහෙමනම් තුෂාර සර් ඔන්න අපි ආරාධනා කරනවා අද දවසේ අපේ පන්ති කාමරයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න කියලා. එහෙනම් සඳුන්නෙන්දට ගොඩාක්ම ස්තුතියි. අපි බ්‍රහස්පතින්දා දරුවෝ බලා ඉන්නවනේ පාඩමට. මගේ දුවේ පුතේ අද ඔයාලට කතා කරන්නේ භාෂාවේ ඊටාම වැදගත් ව්‍යාකරණ කොටස. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. ඒ වගේම තමයි ඔබට සිංහල විෂය දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට අපි දන්නවනේ ලකුණු 30ක් සිංහලව ලැබෙනවා කියලා. ඒ 30න් ලකුණු 20කට ආසන්න ප්‍රමාණයක් අද අපි කතා කරන ටිකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි
ඔබ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඊට අමතරව දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ මොන ප්‍රශ්න පත්‍රයේ කතා කළත් මගේ දේ පුතේ ඔබට ව්‍යාකරණ දැනුම තිබුණොත් තමයි යමක් හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නොකර අපි බලමු සිංහල ව්‍යාකරණ වල වැදගත්ම කොටස් ටික. මගේ දේ පුතේ අපි දන්නවා වාක්‍යයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. වාක්‍යයක ප්‍රධාන කොටස් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ඒ තමයි මගේ දේ පුතේ උක්ත පදය. මොකද්ද? උක්ත පදය එකක්. අනිත් එක තමයි මගේ දේ පුතේ ආඛ්‍යාතය. ඊළඟ පදේ තමයි අපිට වැදගත් වෙන කර්ම පදය. ශීර්ෂත් විභාගයේ ලියන දරුවෙකුට මෙන්න මේ අංග තුන ඊටාම වැදගත්. උක්තය, ආඛ්‍යාතය, කර්මය කියන පද ටික. දැන් අපි හඳුනාගන්න එපේ මොකද්ද උක්තය කියන්නේ? මොකද්ද ආඛ්‍යාතය කියන්නේ? නේ? ඒක මම සරලව ඔයාලට කියා දෙන්නම්. මගේ දුවේ පුතේ අපි ඔය වාක්‍ය ලියද්දී අපිට වැදගත් වෙනවා අපි බලමු ඉස්සෙල්ලාම ආඛ්‍යාතය කියන්නේ මොකද්ද කියලා. ඒක හරි ලේසි. උක්තයට කලින් බලමු ආඛ්‍යාතය කියන්නේ මොකද්ද කියලා. මගේ දුවේ පුතේ අපි වාක්‍ය ලියද්දී ඕනම වාක්‍යයක තියෙන අවසාන ක්‍රියාපදේ තියෙනවානේ. දැන් මම චුටි උදාහරණයක් කියන්නකෝ. අම්මා ආහාර සකස් කළාය. එතන මගේ දුවේ පුතේ කළාය කියන්නේ ඒ වාක්‍ය අවසන් කරන ක්‍රියාපදේ. ළමයි සෙල්ලම් කරති. ඒ වාක්‍යයේ කරති කියන එක තමයි ඒ වාක්‍යයේ තියෙන අවසාන ක්‍රියාපදේ. පැහැදිලි නේද? එහෙනම් අපි බලමු ආඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා. නේ? මෙන්න මේ ආඛ්‍යාතය ඕනෑම වාක්‍යයක අවසන් ක්‍රියාපදය. මොකද්ද? ඕනම වාක්‍යයක තියෙන අවසන් ක්‍රියාපදය තමයි අපි ආඛ්‍යාතය කියලා කියන්නේ. අම්මා ආහාර සකස් කළාය. පුංචි වාක්‍යයක්නේ. ඒ වාක්‍යයේ පුතේ කළාය. කළාය කියන එක තමයි වාක්‍ය අවසාන ක්‍රියාපදේ. මිනිස්සු රැකියාවට යති. ඒ වාක්‍යයේ යති කියන එක තමයි අවසාන ක්‍රියාපදේ. අපිට හරි ලේසි. ඔබ ඕනෑ වාක්‍යයක් ඡේදයක් කියවනකොට වැකියක අවසානයේ නැවතීමේ තිත තියෙන පුතේ. අන්න ඔය නැවතීමේ තිත ගාව තියෙන්නේ ආඛ්‍යාත පදේ. එහෙම නැත්නම් ක්‍රියාපදේ. හරි සරලයි. හරි ලේසි. මේ බලන්න චූටි උදාහරණයක් දීලා තියෙනවා මම ඔයාලට. අම්මා ආහාර සකස් කළාය. අම්මා ආහාර සකස් කළාය. මේ වාක්‍ය පුතේ මේ රතු පාටින් වෙන්නේ කළාය. අන්න ඒක තමයි මේ වාක්‍යයේ තියෙන අවසාන ක්‍රියාපදේ. එහෙම නැත්නම් ආඛ්‍යාතේ. ඒ වගේම තමයි සොල්දාදුවෝ සටනට ගියෝය. අන්න ඒ වාක්‍යයේ මේ අවසාන ක්‍රියාපදේ වෙන්නේ මේ ගියෝය කියන පදේ. දැන් ඔබට හරි සරලව තේරුණානේ. ඕනම වාක්‍යයක තියෙන අවසාන ක්‍රියාපදයට තමයි අපි ආඛ්‍යාතය කියලා කියන්නේ. මගේ දුවේ පුතේ අපි දැන් බලමුද අපිට ශිෂ්‍යත්ව විභාගයේදී අපිට සරල වාක්‍ය දීලා සමහරට සුදුසු ආඛ්‍යාතය තෝරන්න, සුදුසු ආඛ්‍යාතය ලියන්න අන්න ඒ විදිය කොටස් දෙනවා. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. චූටි ප්‍රශ්නයක් තියෙනවා. පුතේ මේ බලන්න. පහත වාක්‍යවලට සුදුසු වර්තමාන කාල ආඛ්‍යාත පද තෝරන්න. සුදුසු වර්තමාන කාල ආඛ්‍යාත පද තෝරන්න. වර්තමාන කාල කියන්නේ දැන් සිදුවෙන ඒවානේ. නේද? අපි ඔබට මීට පෙර අපි දැනුවත් කරලා තියෙනවා ඔය ක්‍රියාපදවල විවිධ ප්‍රභේද. නේ? නාමපදවල විවිධ ප්‍රභේද. ඒතර වර්තමාන කියන්නේ දැන් සිදු වෙනවා. දැන් දුවයි, පණී, නටයි කිව්වොත් දැන්. දුවමි, පණිමි, නටමි, බලමි ඒ දැන් සිදුවන ක්‍රියා. නේ? දුවන්නේය, පණින්නේය, නටන්නේය ඒ වගේව තමයි වර්තමාන කාල ක්‍රියාපද. බලමු මගේ දේ පුතේ පළවෙනි වාක්‍යය. මම පාසලේ සම්පත් ආරක්ෂා කරමිද කළෙමිද. මගේ දේ පුතේ කළේ මී කිව්වොත් කරලා ඉවරයිනේ. නේද? අපිට කියන්නේ වර්තමාන කාල. ඒ නිසා අපිට පළවෙනිට උත්තරේ ගන්න වෙන්නේ මොකද්ද? කරමි.
අපිට දීලා තියෙන පුතේ හිස්තැනක් දීලා තිබුණට තෝරා ලියන්න කියලා. ඒ නිසා හිස්තැන තිබ්බම අනිවාර්යෙන් ලියන්න ඕනේ. හැබැයි තෝරන්න කියලා විතරක් දුන්නොත් මොකද කරන්නේ? ඉරක් ගහන්න පුළුවන්. නේ? එතකොට මගේ දෙව පුතේ අපි බලමු දෙවෙනි වාක්‍යය. අයියා පුස්තකාලයේ දෙසට යයි ගියේය. අපි දන්නවා යයි කිව්වොත් දැන් මේ දැන් සිදුවන ක්‍රියාවක් වර්තමාන. ගියේය කිව්වොත් ගිහිල්ලා ඉවරයි. එහෙනම් අපිට වර්තමාන කාල ක්‍රියාපදේ නේද අහන්නේ. එහෙනම් මගේ දීපතේ බලන්න හරියද කියලා ඔයාලගේ නිබන්ධනය යයි කියන ක්‍රියාපදේ තමයි වර්තමාන කාල වෙන්නේ. එතකොට නිවැරදිද කොහොමද? අයියා පුස්තකාලයේ දෙසට යයි. දැක්ක නේද? මගේ දීපතේ අපි බලමු තුන්වෙනි වාක්‍යය. කුරුල්ලෝ උදෑසනම ගුවන පුරා පියඹූහ පියාඹති. පියඹූහ කිව්වොත් පියාඹලා ඉවරයි. පියඹූහ පියාඹලා ඉවරයි. හැබැයි පියාඹති කියන්නේ මේ දැන් සිදුවන ක්‍රියාවක්. ඒ කියන්නේ වර්තමාන කාල. නේ? එහෙනම් නිවැරදි වාක්‍ය වෙන්නේ කොහොමද? කුරුල්ලෝ උදෑසනම ගුවන පුරා පියාඹති. දැන් තේරෙනවද මගේ දීපතේ? හරි. අපි යමු ඊළඟ වාක්‍යය බලන්න. මේ බලන්න පුතේ. ඊළඟ වාක්‍යය තියෙනවා මහවැලි ගංගාව ත්‍රිකුණාමලේ මුහුදට ගලා බැස්සේය බසි. දැන් මහවැලි ගඟ. දැන් මේ වාක්‍ය සියල්ලෙන් පුතේ බලන්න පළවෙනි වාක්‍යය මම කියන එක. දෙවෙනි වාක්‍යය අයියා. තුන්වෙනි එක කුරුල්ලෝ. හතරවෙනි මහවැලි ගඟ නේද? මෙන්න මේ පද අනුව තමයි අපි මේ ක්‍රියාපදේ තිබ්බේ. එතකොට බැස්සේය කිව්වොත් අතීත කාල. බසී කිව්වොත් වර්තමාන කාල. අපිට එහෙනම් වර්තමාන කාල ආඛ්‍යාතය අහන්න නිසා ඔයාලගේ බලන්න නිවැරදිද කියලා පිළිතුර මොකද්ද මගේ දීපතේ? මහවැලි ගංගාව ත්‍රිකුණාමලේ මුහුදට ගලා බසී. හරිද බලන්න? අපි ඊළඟ වාක්‍ය බලමු. පස්වෙනි එක. අපි දලදා පෙරහැර නැරඹීමට මහනුවරට. අපි කියලා පටන් ගන්න නේද? යමුද එහෙම නැත්නම් ගියමුද? ගියමු කිව්වොත් ගිහිල්ලා ඉවරයිනේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොකද්ද? යමු කියන පදේ. මොකද අපෙන් අහන්නේ වර්තමාන කාල ක්‍රියාපදේ. අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. මගේ දෙව පුතේ 6 වෙනි ප්‍රශ්නේ මෙහෙම එකක් තියෙන මේ බලන්න. නංගී මුහුණ සේදීමට ලිඳට ගියාය යන්නේය. දැන් ගියාය කිව්වොත් ගිහිල්ලා ඉවරයි. අතීත කාල. යන්නේය වර්තමාන කාල. පුතේ මතක තියාගන්න බලන්නේය, දුවන්නේය, නටන්නේය අන්න ඒ විදිහ ක්‍රියාපද ස්ත්‍රී ලිංග ක්‍රියාපද. ඒක විශේෂයි. දැන් අතීත කාල නම් ගියාය, කෑවාය, බැලුවාය, නැටුවා. ඒවා අතීත කාලේ ස්ත්‍රීලිංග පද. දුවන්නේය, පනින්නේය, නටන්නේය, බලන්නේය. ඒවා වර්තමාන කාල ස්ත්‍රීලිංග ක්‍රියාපද. එහෙනම් මෙතන අපිට මොකද්ද ගන්න වෙන්නේ? නංගී මුහුණ සේදීමට ලිඳට යන්නීය. දැක්කද? අපි යන 7 වෙනි වාක්‍යය. සිංහයා කැලෑවේ ඈතටම ගමන් කරයි ඊගතින් කලේය. කරයි කිව්වොත් දැන් වර්තමාන කාල. කලේය කිව්වොත් අතීත කාල. එහෙනම් අපි ලියන්න ඕනේ වර්තමාන කාල පදේ මොකද්ද ලියන්න ඕනේ පොතේ? කරයි කියන ක්‍රියාපදේ තමයි අපිට එහෙම නැත්නම් ආඛ්‍යාත පදේ තමයි ලියන්න වෙන්නේ. නංගීත් මල්ලීත් වෙල්ලායේ සරුංගල්. මෙන්න බලන්න 8 වෙනි වාක්‍යය. නංගීත් මල්ලීත්. පුතේ ද ත් සහ හ කියන නිපාත උක්ත දෙකක් සම්බන්ධ කරන අවස්ථාවල නංගීත් මල්ලීත් අයියාත් අක්කාත් මේ පද දෙක එකතු වෙනවා. දැන් නංගීත් මල්ලීත් කිව්වොත් ඔව්හු කියන අදහස එන්නේ. අයියාත් අක්කාත් කිව්වොත් ඒ අය එහෙම නැත්නම් ඔව්හු කියන අදහස එන්නේ. දැන් තාත්තාත් මමත් කිව්වොත් තාත්තයි මමයි අපි වෙනවනේ. අයියාත් මමත් කිව්වොත් අපි වෙනවනේ. දැන් තේරුණාද? එතකොට මගේ දුවේ පුතේ නංගීත් මල්ලීත් වෙල්ලෑ සරුංගල් යවයිද යවතිද? දැන් මේ දෙකම වර්තමාන කාල. යවයි කියන්නේත් වර්තමාන කාල, යවති කියන්නේත් වර්තමාන කාල. මෙතනදී මගේ දුවේ පුතේ නංගීත් මල්ලීත්
ද එත්නිපාතයෙන් සම්බන්ධ වෙලා තියෙන නේද? එතකොට මොකද වෙන්නේ? නංගිත් මල්ලි දෙන්නමනේ. එහෙනම් යවති කියලා තමයි අපිට ලියන්න වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි ආඛ්‍යාතේ ලියන්න වෙන්නේ. ඊළඟට පුතේ නංගීද මල්ලීද කියලා තියෙන්නේ. එතන ද නිපාතේ සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතනත් නංගීද මල්ලීද කිව්වොත් එහෙම දෙන්නම එකතු වෙනවා. ඒ කියන්නේ ඔව් හූ කියන අදහස එන්නේ. පුස්තකාලයට යයිද යතිද? දෙන්නමනේ. එහෙනම් යති. දැක්ක නේද? අපි යමු ඊළඟ වාක්‍යයට. තාරකාවෝ රාත්‍රී අහස අසිරිමත්. දැන් පුතේ තාරකාවෝ ඕ කියන શબ્දේ තියෙනවා නේද? ඕ කියන ප්‍රත්‍යය තියෙනවා. ඒ શબ્දේ නෝන අපි කියන ඕ ප්‍රත්‍යය කියලා. තාරකාවෝ, මෑනියෝ, පියානෝ, ගංගාවෝ අන්න එහෙම ඕ શબ્ද එනවනම් හොඳට මතක තියන්න මේ උක්ත පදයට පන තිබ්බත් නැතත් ප්‍රාණවාචී අප්‍රාණවාචී බෙදයක් නැහැ. අනිවාර්යයෙන්ම ක්‍රියාපදේ බහුවචන වෙන්න ඕනි. තාරකාවෝ බබලති, ගංගාවෝ ගලා යති. එහෙම නැත්නම් ගියෝය. පුෂ්පයෝ පරිසරය අලංකාර කරති. මෑනියෝ සිල් සමාදන් වෙති. දැක්ක නේද? පණ තියනවා, පණ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ වාක්‍යයේ තාරකාවෝ රාත්‍රී අසස්ත්‍රිමත් කරති කියලා තමයි ලියන්න වෙන්නේ. දැක්කද මගේ දේ පුතේ? දැන් ඔයාලා ආඛ්‍යාතය ගැන මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ආයෙත් මතක් කරනවා නම් මොකද්ද ආඛ්‍යාතය කිව්වේ? ඕනම වාක්‍යයක තියෙන අවසාන ක්‍රියාපදේ. පැහැදිලි නේද? දවල් සිංහල පොත බලනකොට, සිංහල පෙළ පොතේ පාඩම් කියවනකොට, ඊට අමතරව ප්‍රශ්න පත්‍ර කියවනකොට හැම වෙලාවෙම මේ ආඛ්‍යාතය පිළිබඳ අවධානයෙන් කියවන්න. කොහොමද මේ ආඛ්‍යාතය දුන්නේ? දැන් අපි දුවයි, දුවති, බලයි, බැලුවෝය, බැලුවේය මේ විදිහේ විවිධ ක්‍රියාපද. එහෙම නැත්නම් ගියාය, බැලුවාය, නැටුවාය මේ විදිහේ විවිධ ක්‍රියාපද යෙදුනේ කොහොමද? අන්න ඒ ටික හොයා බැලුවා නම් ව්‍යාකරණ රීතිය අපිට පහසුවෙන් හඳුන ගන්න පුළුවන්. දැන් ආඛ්‍යාතය නම් හරිනේ. එහෙනම් මගේ දිය පුතේ දැන් අපි බලමු උක්තය කියන්නේ මොකක්ද? අපි බලමු උක්තය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න. මගේ දිය පුතේ අපි බලමු උක්තය කියන්නේ මොකක්ද කියලා. අවසන් ක්‍රියාපදය කරන්නා උක්තය ලෙස දැක්විය හැකිය. මොකද්ද? අවසාන ක්‍රියාපදේ කරන කෙනා ඉන්නවනේ. අන්න එයා තමයි උක්තය කියලා අපි ගන්න. පැහැදිලිද? එතකොට මෙහෙමයි මගේ දේ පුතේ. මං චූටි වාක්‍යයක් කියන්නම්කෝ. අම්මා දරුවන්ට ආදරය කරයි. ඔන්න වාක්‍යය. දැන් ওই වාක්‍යයේ දැන් අවසාන ක්‍රියාපදේ නම් දන්නවනේ ආඛ්‍යාතේ. මොකද්ද? අම්මා දරුවන්ට ආදරය කරයි. කරයි කියන පදේ තමයි අවසාන ක්‍රියාපදේ. ඔය කරයි කියන ක්‍රියාව කරන්නේ කවුද? අන්න එහෙම ප්‍රශ්නයක් ඇහුවන හරිය. අවසාන ක්‍රියාව කරන එක්කෙනා කවුද කියලා එතනින් ප්‍රශ්න ඇහුවනම් කරයි කවුද? අම්මා. එහෙනම් ආදරය කරනවා කියන ක්‍රියාව මෙතන වාක්‍යයේ කවුද කරන්නේ? අම්මා. එහෙනම් අම්මා තමයි උක්ත පදේ. අපි මෙහෙම ලියමු. ගුරුතුමා කළු ලෑල්ලේ අකුරු ලිව්වේය. දැන් ලිව්වේය තමයි ක්‍රියාපදේ ආඛ්‍යාත පදේ. ඔය ලිව්වා කියන ක්‍රියාව කළේ කවුද? ගුරුතුමා. එහෙනම් ඒ ක්‍රියාව කරපු කෙනා තමයි උක්ත පදේ වෙන්නේ. ගොවියෝ කුඹුරු වැඩ කළහ. කළහ කියන ක්‍රියාපදේ කවුද කළේ මගේ දිය පුතේ? ගොවියෝ. එහෙනම් ඒ ක්‍රියාව කරපු එක්කෙනා ගොවියෝනේ. ගොවියෝ තමයි උක්ත පදේ වෙන්නේ. පැහැදිලිද? එතනදී මගේ දිය පුතේ ඔය පණ තියෙන වාක්‍යයක් නම් ඔය අවසාන ක්‍රියාපදේ කවුද කියලා ඇහුවම් පස්සේ අපිට උක්තේ හොයාගන්න පුළුවන්. සමනලයා මල් පැණි බොයි.
බොයි කවුද? දැන් ඒක පණ තියෙන වාක්‍යයන්නේ. බොයි කවුද? සමනලයා. දැක්කද කවුද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට උක්ත පදේ කෙලින්ම අපිට හොයාගන්න පුළුවන්. අප්‍රාණ වාචී වාක්‍යයක් නම් අපි අහනවා මොකද්ද කියලා. ගඟ මහසයුර බලා ගමන් කරයි. ගමන් කරයි මොකද්ද? ගඟ. දැක්කද? ගමන් කරයි මොකද්ද? ගඟ. අන්න ඔය විදියට පණ තියෙන වාක්‍යයන් නම් කවුද කියලා අහලත් පණ නැති වාක්‍යයන් නම් මොකද්ද කියලා ඇහුවත් අපිට උත්තරය හොයාගන්න පුළුවන්. පැහැදිලිද? මගේ දෙවපොතේ දැන් ශිෂ්‍යත්ව විභාග රචනාව විශේෂයෙන් වාක්‍ය තුනක් ලියන්න තියෙන ඇත්තම රචනාවක් නෑ ශිෂ්‍යත්ව විභාගයට. පොඩි වාක්‍ය තුනක් හදන්න තියෙන. නිවැරදි උක්තය සහ ආඛ්‍යාතය සහිත වැකි තුනක් හදන්න තියෙන්නේ. එතනදී මගේ දෙවපොතේ අපි ලියන්න ඕනි මාතෘකාව උක්තය වන විදිහට වාක්‍ය ලිව්වනම් කෙලින්ම අපිට ලකුණු 6ම ගන්න පුළුවන්. අපි ඉදිරියේදී පාඩම රචනා සම්බන්ධ පාඩමක් කතා කරනවා වෙනම නේ. ඊට අමතරව මේ වාක්‍ය රීති වල අදත් අපි රචනා සම්බන්ධවත් කතා කරනවා නේ. ඒ නිසා මගේ දෙවපොතේ මේ උක්තය ටිකක් අමාරුයි හොයාගන්න. මොකද හැම වාක්‍යයකම මුලින්ම උක්තය දෙන්නේ නැහැ නේ. හැබැයි අපි අර මං කියපු ක්‍රමයට ක්‍රියාපදයෙන් ඇහුවොත් ප්‍රශ්නයක්. කවුද? මොකද්ද කියලා. අවසාන ක්‍රියාපදයෙන් ඇහුවොත් උක්තය හොයාගන්න පුළුවන් නේ. අපි චූටි උදාහරණයක් බලමු. මේ බලන්න මගේ දෙවපොතේ. මල්ලි සෙල්ලම් කරයි. ඔන්න චූටි වැකියක් තියෙනවා. මේකේ අපි දන්න මේ කරයි කියන පදේ තමයි ආඛ්‍යාත පදේ. එහෙම නැත්නම් ක්‍රියාපදේ. ඒ කරයි කියන එකෙන් අපි අහනවා ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? කවුද කියලා. දැන් පණ තියෙන වාක්‍යයක් නම් අහන්නේ මොකද්ද? කවුද කියලා. එහෙනම් මල්ලි සෙල්ලම් කරයි. සෙල්ලම් කරයි කවුද? කවුද? මල්ලි. එහෙනම් මේකේ උක්ත පදේ වෙන්නේ කවුද? මල්ලි. දැක්කද? හරි ලේසි. හරි සරලයි උක්තය හොයාගන්න. අපි තව පණ නැති වාක්‍යයක් බලමු. මේ බලන්න මගේ දෙපොතේ. සඳ අහසේ පෑයුවේය. දැන් මගේ දෙපොතේ කියන්න මොකද්ද මේකේ ක්‍රියාපදේ? එහෙම නැත්නම් ආඛ්‍යාත පදේ මොකද්ද? ආඛ්‍යාත පදේ වෙන්නේ මේ වාක්‍ය මොකද්ද? පෑයුවේය. ඔය රතු පාටෙන් තියෙන්නේ. දැන් අපි පණ නැති වාක්‍යයක් නම් මොකක්ද අහන්න කිව්වේ? මොකද්ද කියලා. එන පෑයුවේ මොකද්ද? ඔන්න ප්‍රශ්නේ අහනවා. පෑයුවේ මොකක්ද? සඳ. දැක්කද? ඔන්න ඔය විදිහට අපිට ආඛ්‍යාතය හොයාගන්න පුළුවන්. පැහැදිලිනේ? මම ඔබට කිව්වා හැම වාක්‍යයකම උක්තය මුලට මේ දෙන්නේ නැහැ වාක්‍යයක. මේ බලන්න මේ වාක්‍යය. ඇය පසුපස බල්ලෙක් ආවේය. දෙකේ මුලින්ම තියෙන පදේ ඇය කියන පදේනේ. හැබැයි මගේ දෙවපොතේ ඇය කියන පදේ දුක්තය. අලේ වාක්‍ය ක්‍රියාපදයෙන් අහලා බලන්න අර මං කියව විදිහට කවුද කියන ප්‍රශ්නේ. ඇය පසුපස බල්ලෙක් ආවේය. ආවේ කවුද? බල්ලෙක්. එහෙනම් ඒ වාක්‍යයේ මුලින් වචනේ ඇය තිබුණාට උක්තේ වෙන්නේ මොකද්ද? බල්ලෙක් කියන පදේ. පැහැදිලි නේද? ඒ නිසා චුට්ටක් අවසාන ක්‍රියාපදයෙන් උක්තය හොයන විදිය අධ්‍යයනය කළා උක්තය හොයන්න උත්සාහ කරන්න. පැහැදිලිනේ? අපි බලමුද උක්ත පද යොදන අභ්‍යාසය. ඔයාලා කරලානේ තියෙන්නේ නේද? බලන්න නිවැරදිද කියලා ඔයාලා ලියලා තියෙන විදිහ. මගේ දිව්‍ය පුතේ අපි එහෙනම් බලමු ඔයාලා ලියපු උත්තර ටික කොහොමද කියලා. දී ඇති වාක්‍යවල හිස්තැනට ගැලපෙන සුදුසු උක්ත පදය තෝරා ලියන්න කියලා තමයි දීලා තියෙන්නේ. බලන්න මගේ දුවිතේ පළවෙනි වාක්‍යය. හිස්තැනක් තියෙන මුලින්ම අලංකාර සිතුවමක් නිර්මාණය කළාය. මේ වාක්‍යයේ අවසාන ක්‍රියාපදයේ තියෙන කළාය. දැන් අපි දන්නවා කළාය කියන්නේ මොන පදයක්ද? අතීත කාල ඉස්ලිංග ක්‍රියාපදයක්. ඒක ප්‍රථම පුරුෂයි. ප්‍රථම පුරුෂ අතීත කාල ස්ත්‍රීලිංග ක්‍රියාපදයක්.
ඒතර වාක්‍යයක ආඛ්‍යාතේ ස්ලිංග වුණොත් කලාය, ගියාය, බැලුවාය, නැටුවාය අන්න ඒ විදිහ තිබුණොත් අනිවාර්යයෙන්ම ක්‍රියාපදේ ආඛ්‍යාත පදේ ස්ත්‍රීලිංග නිසා ඒක කරන කෙනා මොකද වෙන්න ඕන? චිත්‍ර ශිල්පියාද ගුරුතුමියද? චිත්‍ර ශිල්පියා කියොත් පුරුෂ ලිංග පදයක් නේද? එහෙනම් කලාය කියලා දාන්න බෑ. ඒ නිසා මගේ දිය පුතේ පළවෙනි එකට උත්තරේ අනිවාර්යයෙන්ම ගුරුතුමිය වෙන්නම ඕනේ. අලගේ නිවැරදිද? මේ කියන ටිකත් හොඳට අහගෙන ඉන්න. පුතේ මේ වීඩියෝ එක නැවත නැවත බල මේ ව්‍යාකරණ ටික හොඳට අධ්‍යයනය කරන්න. ඔයාලට 6න් එහාට වැඩ කරද්දිත් ගොඩාක් වැදගත් වෙනවා. නේ? ඒ වගේම තමයි දුවේ පුතේ අපි දැන් ඔබට සතිය දවස් ගාණක් අපි පාඩම් ගේනවනේ නේද? ඔයාලට සියලු පාඩම් නේ? බ්‍රහස්පති පන්ති කාමරයට අමතරව ඔබට වැඩි අධ්‍යාපන කොටස් ටිකක් දෙන්න නේ? අපි ඔයාලගේ ශිෂ්‍යත්ව විභාග නේ ඉලක්කය සඳහා අපි පාඩම් රැසක් ඉදිරියට ගේනවා. හරි. අපි බලමු පුතේ දෙවෙනි වාක්‍යය. හිස් තැනක් තියෙනවා ඩෙන්ගු උවදුර නැති කිරීම සඳහා පරිසරය පිරිසිදුව තබා ගනිමු. දැන් ඒකේ ආඛ්‍යාත පදේ මොකද්ද මගේ දේ පුතේ? ගනිමු කියලානේ තියෙන්නේ. අපි දන්නවා ගනිමු කියන්නේ උත්තම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. එහෙනම් ගනිමු කියන ආඛ්‍යාත පදේ නිසා මේ වාක්‍ය අනිවාර්යයෙන්ම උක්ත පදේ මමද අපිද? අපි තුන ශ්‍රේණියෙන් දැන් දන්නවා මීමු අකුරු යෙදෙනකොට එහෙම නැත්නම් උත්තම පුරුෂ ආඛ්‍යාත පදේ යෙදෙනකොට නේ මොකද්ද උක්ත පදේ වෙන්නේ? මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න. ඔහොමනේ අපි දන්නේ නේද? එහෙනම් ගනිමු නිසා අනිවාර්යයෙන්ම ගැලපෙන උක්ත පදේ මොකද්ද? අපි කියන පදේ. හරිද? බලන්න හිස් තැනක් තියෙනවා. ඒකේ තියෙනවා පරිසරයේ චමත්කාරය වැඩි කරති කියලා නේද? පරිසරයේ චමත්කාරය වැඩි කරති. එතකොට කරති කියන එක තමයි ආඛ්‍යාත පදේ, ක්‍රියාපදේ. ඒතර කරති කියනවා නම් බහුවචන ආඛ්‍යාතයක් වර්තමාන කාල. එතකොට ගස්ද තුරලතාවෝද? අපි දැම්මොත් එහෙම ගස් පරිසරයේ චමත්කාරය වැඩි කරති. අපි දන්නවා ගස් කියන්නේ අප්‍රාණවාචි පදයක් කියලා. බහුවචන වුණාට නේද? එහෙනම් ගස් කිව්වොත් කරති වෙන්න බෑ, කරයි වෙනවා. නේ? ගස් කිව්වත් ආඛ්‍යාත පදේ ඒක වචනමයි. නේද? ඒ නිසා අපිට දාන්න වෙන්නේ මොකද්ද? තාරකාවෝ. ඇයි ඒ? අපි පොඩ්ඩක් ඉස්සෙල්ලත් කතා කළා. තාරකාවෝ, මෑනියෝ, පියානෝ, ගංගාවෝ. මේ පද ඕ හූ ප්‍රත්‍යය දීලා තිබුණොත් පුෂ්පයෝ, පියුම් හූ නේ, වෘක්ෂයෝ නේ, මල් හූ ඔඩ ඕ හූ શબ્දය දුනොත් එහෙම අනිවාර්යයෙන්ම ආඛ්‍යාත පදේ මොකද වෙන්නේ? බහුවචන වෙනවා. නේ? අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. හිස් තැනක් තියෙනවා දෙමව්පිය බසට අවනතව කටයුතු කළේය. කළේය අතීත කාල ඒක වචන ක්‍රියාපදයක්. එන කළේය කොත් ඒක වචනනේ. එතකොට ක්‍රියාපදේ එහෙම නැත්නම් ආඛ්‍යාත පදේ ඒක වචන නම් අනිවාර්යයෙන්ම උක්ත පදෙත් මොකද වෙන්න ඕනේ? ඒක වචන විය යුතුමයි. එහෙනම් ඔව්හු දාන්න පුළුවන්ද? බෑ. ඔව්හු කලේ කියන්න බෑනේ. එහෙනම් අපිට උත්තරේ දාන්නේ මොකද්ද? ඔහු කියන පදය. හරිද බලන්න මගේ දුවේ පුතේ? අපි යමු පස්වෙනි එකට. අම්මා සමග හිස් තැනක් තියෙනවා කුඹුරට ඇඹුල රැගෙන ගියාය. ඔන්න වාක්‍යය තියෙනවා. අම්මා සමග හිස් තැනක්. තාත්තද නැන්දද දන්නේ නැහැ. කුඹුරට ඇඹුල රැගෙන ගියාය. මේකේ ආඛ්‍යාත පදේ ගියාය. ගියාය කියන්නේ අපි දන්නවා ඉස්ලිංග ක්‍රියාපදයක්. මගේ දේව පුතේ ඔය සමග කියන නිපාත පදයෙන් උක්ත දෙකක් සම්බන්ධ වුණාට පස්සේ යෙදෙන ක්‍රම දෙකක් තියෙනවා. ඔගිදි කියන්නේ නම් ආඛ්‍යාතය එහෙම නැත්නම් අවසාන ක්‍රියාපදයට ආසන්න මුක්තයට අනුව ආඛ්‍යාතය ලියන්න ඕනේ කියලා.
ඒක තේරුන්නේ නැහැ නේ ඔයාලට. මම තේරෙන සරලව කියන්නම්කෝ මගේ දේ පුතේ. දැන් සමහර වාක්‍යවල උක්ත දෙක මැදට සමග යෙදෙනවා. දැන් මෙතන ඒ වගේ එකක්නේ. අම්මා සමග නැන්දා. එහෙම නැත්නම් අම්මා සමග තාත්තා. ඒකට සමග කියන නිපාත පදේ තියෙන කොහෙද? මැද. මේක හොඳට අහගන්න මගේ දේ පුතේ. මේක පැටලෙන එක. මම වාක්‍ය දෙකක් කියන්නම්කෝ. අක්කා සමග අයියා. මොකද්ද? අක්කා සමග අයියා. ඒතර අයියයි අක්කයි මැද තමයි සමග පදේ තියෙන්නේ නේ. එතකොට වාක්‍ය අවසන් කරන්නේ මෙහෙමයි. අක්කා සමග අයියා ගියේය. ඒ කියන්නේ සමගයකට පස්සේ තියෙන අයියානේ. අන්න ඒ පදයට අනුව තමයි ක්‍රියාපදේ තිබ්බේ. ඒක මෙහෙම આવුත් අයියා සමග අක්කා. එතකොට දෙවෙනි සමගයකට පිටිපස්සෙන් තියෙන්නේ මොකද්ද? අක්කා. එහෙනම් අයියා සමග අක්කා ගියාය. දැක්කද? තේරුණාද හැදෙන් තාලේ? උක්ත පද දෙක මැදට සමග තිබුණොත් අපි දෙවෙනි පදයට අනුව තමයි ආඛ්‍යාතය ගන්න. අක්කා සමග අයියා ගියේය. අයියා සමග අක්කා ගියාය. තේරෙන්නේ නැති කියලා හිතෙනවා. සමහරට මෙහෙම දෙනවා. උක්ත පද දෙකට පස්සේ උක්ත පද දෙකට පස්සේ සමගය දෙනවා. මේ බලන්නකෝ. අයියා අක්කා සමග ගියේය. එතකොට ගන්න පුතේ පළවෙනි පදේ. අක්කා අයියා සමග ගියාය. ඔන්න ක්‍රම දෙක. පැහැදිලිද? උක්ත පද දෙකට පස්සේ සමග තිබුණොත් පළවෙනි පදේ ගන්න. හරි? එහෙනම් මෙතන සමග පදේට පිටිපස්සට එන්න ඕනේ අනිවාර්යයෙන්ම ඉස්ලිංග පදයක්. අම්මා සමග නැන්දා. එහෙනම් නැන්දා තමයි ප්‍රධාන වෙන්නේ. කුඹුරට ඇඹුල රැගෙන ගියාය. මොකද මේ වාක්‍ය ටික හරිද වැරදිද? අපි 6 වෙනි එකත් බලමුද? 6 වෙනි එකේ මෙහෙම තියෙනවා මගේ දේ පුතේ. හිස්තැනක් තියෙනවා. අවසාන වාර පරීක්ෂණයට ඉතා හොඳින් මුහුණ දෙමි. දෙමි කියලානේ වාක්‍ය අවසන් වෙන ආඛ්‍යාතේ. එහෙනම් දෙමි නම් අනිවාර්යයෙන්ම උක්ත පදේ මොකද්ද වෙන්න ඕනේ? මම වෙන්නම ඕනේ. එහෙනම් මම අවසාන වාර පරීක්ෂණයට ඉතා හොඳින් මුහුණ දෙමි. ඔය විදිහ අපිට වාක්‍ය 6ක් 5ක් ශිෂ්‍යත්ව පද අනිවාර්යෙන් හැම අවුරුද්දෙම ලැබෙනවා නේද? 7 වෙනි වාක්‍යයත් බලමු. පරාග පෝෂණය කළහ කියලා තියෙන්නේ. පරාග පෝෂණය කළහ. කළහ කියන ආඛ්‍යාත පදේ බහුවචනයි. ඒ නිසා මේ මැස්සෝද මේ මැස්සාද? මේ මැස්සා ඒක වචනයිනේ. එහෙනම් කළහ කියන්න බෑ. ඒ නිසා අපිට ගන්න වෙන්නේ මොකද්ද? මේ මැස්සෝ කියන පදේ. මේ මැස්සෝ පරාග පෝෂණය කළහ. දැන් තේරුණාද මගේ දේ පුතේ? අපි බලමු 8 වෙනි වාක්‍යය. දිවාරය නොබලා කැපවීමෙන් රාජකාරි කළේය. මොකද්ද? හිස්තැනක් තියෙනවා. දිවාරය නොබලා කැපවීමෙන් රාජකාරි කළේය කියලා තියෙනවා. එතකොට කළේය කියන්න පුතේ ඒක වචන ක්‍රියාපදයක්. ප්‍රථම පුරුෂ ඒක වචන අතීත කාල ක්‍රියාපදයක්. ආඛ්‍යාත පදයක්. එහෙනම් කළේය ඒක වචන නම් ඒ ක්‍රියාව කරන එක්කෙනා අනිවාර්යෙන් එක්කෙනෙක් වෙන්න බෑ. එහෙනම් දීවරයා දීවරයෝ ඔය දෙකෙන් ඒක වචන පදේ තමයි මොකද්ද? දීවරයා. එහෙනම් අපිට නිවැරදි උත්තරය ගන්න වෙන්නේ මොකද්ද පුතේ? දීවරයා කියන වචනේ. ඊළඟ එක 9 වෙනි වාක්‍යය. 9 වෙනි වාක්‍ය බලන්න පුතේ. සුළඟට ඉදිරි වැටුනේය කියලා තියෙන්නේ. සුළඟට ඉදිරි වැටුනේ. පුතේ වැටුනේය කියන්නේ ඒක වචන ක්‍රියාපදයක්. නේ? ඒක තුරුපෙළ ගස්හු. දැන් ගස්හු මම ඔබට පොඩ්ඩක් ඉස්සලා කිව්වා ගස්හු මල්හු පියුම්හු. එහෙම නැත්නම් ගංගාවෝ මෑනියෝ පියානෝ අන්න ඕහු શબ્දාවෝ. ක්‍රියාපදේ බහුවචන. හැබැයි මේ වාක්‍යයේ ක්‍රියාපදේ ආඛ්‍යාත පදේ තියෙන ඒක වචන එකක්.
එහෙනම් අපිට දාන්න වෙන්නේ මොකද්ද? තුරු පෙළ කියන වචනේ. තුරු පෙළ සුළඟට ඉදිරි වැටුනේය. ඔය පෙළ කියන පදේ ගැන චුට්ටක් කියන්න ඕන. සිංහල භාෂාවේ තියෙනවා සමූහ අර්ථවාචී පද. මොනවාද? සමූහ අර්ථවාචී පද. සමූහයක් හඟවන පද. පෙළ, රැළ, කැළ, ගණ, රෑන, රංචුව, සේනා. මේවට අපි කියනවා සමූහ අර්ථවාචී පද කියලා. එහෙම පද යෙදුනොත් පුතේ උක්තයට පණ තියනවා නම් විතරමයි ක්‍රියාපදයේ බහුවචන වෙන්නේ. සිසු කැල යති. කුරුළු රෑන පියාඹති. හැබැයි තරු කැල පණ නැහෙනි බබලයි. දැක්කද? පැහැදිලි නේද? අපි බලමු 10 වෙනි වාක්‍යය. මල් සොයා පරිසරය පුරා පියඹා යති. ඒකේ ආඛ්‍යාත පදේ යති කියලා තියෙන්නේ. යති කවුද? බහුවචන පදයන්නේ. නේ යති කියන්නේ ආඛ්‍යාත පදේ බහුවචන පදයක්. ඒ නිසා සමනලයා දාන්න බෑ. ඒ සමල ඒක වචන පදයන්නේ. මොකද යති කියන ආඛ්‍යාත පදයට ගැලපෙන්නේ නම් බහුවචන පදයක්. එහෙනම් සමනල රෑන. සමනල රෑන මල් සොයා පරිසරය පුරා පියඹා යති. දැන් පැහැදිලි නේද පුතේ? ඔන්න වාක්‍යයක ප්‍රධාන කොටස් දෙකම දැන් ඔයාලට හොඳ හුරුවක් තියෙනවා. නේ? දැන් අපි බලමු ඊළඟ එක. වාක්‍යයක ප්‍රධාන කොටස් තුනක් ගැන මම කියවනේ. මොකද්ද? උක්තය, ආඛ්‍යාතය, කර්මය. උක්තය කිව්වේ මොකද්ද? ආඛ්‍යාතය කියන්නේ මොකද්ද? අපි හඳුනාගත්තා. අපි ආඛ්‍යාතය කිව්වේ මොකටද? ඕනෑම වාක්‍යයක තියෙන අවසාන ක්‍රියාපදයට. මොකද්ද දරුවෝ උක්තය කිව්වේ? ඕනම වාක්‍යයක අවසාන ක්‍රියාව කරන එක්කෙනා උක්තය. තව අපිට හඳුනා ගන්න තියෙන විශේෂ පදයක්. සමහරට මේ අවුරුද්දේ 2026 ශිෂ්‍යත්ව විභාගයට එන්නත් පුළුවන්. අපිට අලුත් නව නිර්දේශය තමයි මේ කර්ම පදය කියන එක දුන්නේ. අපි බලමු මොකද්ද කර්ම පදය කියන්නේ කියලා. මගේ දුවේ පුතේ කර්මය. ඔය වාක්‍යයක කර්ම පදේ. දැන් ආඛ්‍යාත පදේ අපි දන්නවනේ මගේ දුවේ පුතේ. ක්‍රියාපදේනේ. උක්ත පදෙත් අපි දන්නවා. මොකද්ද? ක්‍රියාව කරන එක්කෙනා. ඔය ක්‍රියාවට ගොදුරු වන, එහෙම නැත්නම් ක්‍රියාවට හසු වන පදේ. ක්‍රියාවට යටත් වෙන පදේ තමයි කර්ම පදේ කියලා කියන්නේ. අපි උදාහරණයකින් බලමුද? ක්‍රියාවට ගොදුරු වන පදය කර්ම පදේ ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් බලමු. තාත්තා උදෑසනම ගස කැපුවේය. දැන් මේ වාක්‍යයේ මේ කැපුවේ කියන්නේ පුතේ ක්‍රියාපදේනේ, ආඛ්‍යාත පදේනේ. කැපුවේ කියන්නේ මොකද්ද? ආඛ්‍යාත පදේ, ක්‍රියාපදේ. ඔය කැපුව ක්‍රියාව කළේ කවුද? තාත්තා. එහෙනම් තාත්තා තමයි උක්ත පදේ වෙන්නේ. ක්‍රියාව කළේ තාත්තානේ. තාත්තා තමයි උක්ත පදේ. එතකොට කැපුවේ ආඛ්‍යාත පදය, උක්ත පදේ තාත්තා. මේ කැපීම ක්‍රියාවට ගොදුරුනේ මොකද්ද? හසුුනේ මොකද්ද? මෙන්න මේ ගස කියන පදේ. එහෙනම් මේ වාක්‍යයේ කර්ම පදේ වෙන්නේ මොකද්ද? ගස කියන පදේ ක්‍රියාවට යටත් වන පදේ. පැහැදිලිද? අපි තව උදාහරණයක් බලමු. නංගි පැන්සල බෑගියට දැමුවාය. නංගි පැන්සල බෑගියට දැමුවාය. මේ වාක්‍යයේ මගේ දුවේ පුතේ දැමුවාය කියන්නේ තමයි ආඛ්‍යාත පදේ. ක්‍රියාපදේ. දැමුවේ කවුද? නංගි. එහෙනම් මේ වාක්‍යයේ උක්ත පදේ නංගි කියන පදේ. ඔය මේ රතු පාටින් පේන්නේ. පැන්සල කියන පදේ බලන්න. එතකොට දැමුවාය ආඛ්‍යාත පදේ, නංගි උක්ත පදේ. මේ දැමුවා කියන ක්‍රියාවට හසු වුනේ මොකද්ද? ගොදුරුනේ මොකද්ද? පැන්සල. ක්‍රියාවට යටත් උනේ පැන්සල. එහෙනම් මේ වාක්‍යයේ කර්ම පදේ වෙන්නේ මොකද්ද? පැන්සල කියන පදේ. පැහැදිලිද? ඔන්න දැන් වාක්‍යයක ප්‍රධානම කොටස් තුන මගේ දුවල පුතාලා දන්නවා. මොකද්ද? ආඛ්‍යාත කිව්වේ අවසාන ක්‍රියාපදය. ඒ ක්‍රියාව කරන එක්කෙනා උක්තය.
ක්‍රියාවට ගොදුරුන පදේ, ක්‍රියාවට යටත් වෙන පදේ තමයි කර්මපදේ. කර්මපදේ සම්බන්ධත් වලට පුංචි අභ්‍යාසයක් දීලා තියෙනව නේද? නිබන්ධනේ ගන්නකො අතට හරිද බලන්න. මගේ දුවේ පුතේ ඔයාලා දුන්න මෙන්න මේ විදිහේ චූටි ප්‍රශ්න කීපයක්. දී ඇති වාක්‍යවල කර්මපදය ඉදිරියෙන් නැති හිස්තැන මත ලියන්න. දැන් ලියලා තියෙන්නේ නේද? පළවෙනි වාක්‍යය බලන්න. ආච්චි පන්සල් යෑමට මල් කැඩුවාය. ඔන්න වාක්‍යයක් දීලා තිනවා. මේ වාක්‍යයේ මගේ දුවේ පුතේ ආච්චි කියන්නේ ක්‍රියාව කරන එක න උක්ත පදය. කැඩුවාය කියන්නේ මොකද්ද? ආඛ්‍යාත. මේ කැඩීමේ ක්‍රියාවට ගොදුරුනේ මොකද්ද? මල් කියන පදය. එහෙනම් කර්ම පදේ වෙන්නේ මොකද්ද? මල්. හරිනේ? අපි බලමු දෙවෙනි වාක්‍යය. සිංහයා මුවා පසුපස පැන්නුවේය. මේ වාක්‍ය පොතේ සිංහයා තමයි මේ ක්‍රියාව කරන්නේ උක්ත පදය. එතකොට පැන්නුවේය කියන එක තමයි ආඛ්‍යාත. මේ පැන්නීමේ ක්‍රියාවට ගොදුරුනේ කවුද? හසුනේ කවුද? මුවා. එහෙනම් කර්ම පදේ වෙන්නේ මොකද්ද? මුවා කියන පදය. පැහැදිලි නේද? මුවා කියන පදේ තමයි කර්ම පදේ. මව දරුවාට කෝටුවෙන් දඬුවම් කරයි. මව දරුවාට කෝටුවෙන් දඬුවම් කරයි. මේ වැකිය මගේ දුවේ පුතේ කරයි කියන එක තමයි ආඛ්‍යාත පදේ. මොකද්ද? කරයි කියන පදේ තමයි ආඛ්‍යාත පදේ. ඒතර කරයි කියන ක්‍රියාව කරන්නේ කවුද? අම්මා, මව. එන උක්ත පදේ මව. එන මේ කරයි කියන ක්‍රියාවට ගොදුරු වෙන්නේ මොකද්ද? එහෙම නැත්නම් යටත් වෙන්නේ මොකද්ද? කෝටුවෙන් කියන පදේ. පැහැදිලි නේද? ක්‍රියාවට යටත් වෙන පදේ. අපි බලමු ඊළඟ වාක්‍යය හතරවෙනි එක. ගොවියෝ පාන්දරම කුඹුර කෙටුවෝය. මේ වාක්‍ය මගේ දුවේ පුතේ කෙටුවෝය කියන්නේ අවසාන ක්‍රියාපදය. ඒ ක්‍රියාපදය කරන්නේ කවුද? ගොවියෝ. එහෙනම් ගොවියෝ තමයි උක්ත ගොවියෝ තමයි උක්ත පදය. එතකොට කෙටීමේ ක්‍රියාවට ගොදුරු වෙන්නේ මොකද්ද? නතු වෙන්නේ මොකද්ද? හසු වෙන්නේ මොකද්ද? කුඹුර කියන පදේ. එහෙනම් මේ වාක්‍යයේ කර්ම පදේ වෙන්නේ මොකද්ද? කුඹුර කියන පදේ. සමහර විට මේ අවුරුද්දේ ඔයාලට චූටි වාක්‍යයක් දීලා ඒ වාක්‍යයේ තියෙන කර්ම පදේ මොකද්ද කියලා අහන්න පුළුවන්. නේ? ඒ නිසා මේක චුට්ටක් බලන්න හොඳට. අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ. රියදුරා වේගෙන් රථය පැදෙව්වේය. රියදුරා වේගෙන් රථය පැදෙව්වේය. එතකොට මේ ක්‍රියාපදේ මොකද්ද පුතේ? පැදෙව්වේය. පැදෙව්වේය කියන එක තමයි ක්‍රියාපදේ. පැදෙව්වේ කවුද? රියදුරා. එන උක්ත පදේ වෙන්නේ මොකද්ද? රියදුරා. දැක්කද? එහෙනම් පැදවීමේ ක්‍රියාවට හසු වුනේ මොකද්ද? ගොදුරුනේ මොකද්ද? රථය. එහෙනම් රථය තමයි මේකේ කර්ම පදේ. මගේ දිවි පුතේ එහෙනම් වාක්‍යයක තියෙන මෙන්න මේ කොටස් තුන අපි හොඳ අවබෝධයක් තිබුණොත් අපිට හරි පහසුයි ප්‍රශ්න පත්‍රයේ ලැබෙන බොහෝ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඔයාලා පහුගිය ශිෂ්‍යත්ව ආදර්ශ ප්‍රශ්න පත්‍ර කීපයක් ගත්තොත් ඔබට දැන් මේ අපි කියා දීපු කොටස් තුන යටතේ ගොඩාක් ඒවාට පිළිතුරු ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට වාක්‍ය 6ක් 5ක් බොහෝ විට හැම ප්‍රශ්න පත්‍රයකම ලැබිලා තියෙනවා මේ විදිය අවස්ථා තියෙන. ඒ නිසා මේ කරපු කොටස් ටික නැවත නැවත හොඳට අධ්‍යයනය කරන්න. දැන් මගේ දේව පුතේ අපි දන්නවා වාක්‍යයක ප්‍රධානම කොටස් තුන. මොනවාද? උක්තය, ආඛ්‍යාතය, කර්මය. දැන් අපි බලමු කොහොමද මේ තුන අපි ප්‍රශ්න පත්‍රයේදී මුහුණ දෙද්දී වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඒක කියන්න කලින් පොතේ පුංචි මතක් කිරීමක් තියෙනවා. මොකද්ද?
ඔයාලා මේ පාඩම් වලට සම්බන්ධ වෙනවා. පන්ති කාමරේ ආධුනික ගුරු අම්මාවරු තාත්තාවරු එක්ක ගුරු මෑණිවරු පියවරු එක්ක විෂය කණු ඉගෙන ගන්නවා. හැබැයි මගේ දිය පුතේ ඔබට හරි ප්‍රායෝගික සජීවී අත්දැකීමක් නොලැබුණොත් ඒක ශීර්ෂක් විභාගෙදී ලොකු අවාසියක් වෙනවා. ඒ නිසා අපි නැනකිරුළ කාර්ය මණ්ඩලය අපි ජාතික මට්ටමින් ලංකාවෙම දරුවන්ට විභාග සජීවී අත්දැකීම් දෙන විභාගයක් පසුගිය වසර කිහිපයෙන් පැවැත්වුවා. ඒ විභාගෙ පුතේ ඔබට විභාග අංකයක් දීලා විභාග ශාලාව තුළ අපේ පරීක්ෂකවරු විධිමත් පරීක්ෂණයක් කළා ඒ විදිහට තමයි විභාගෙ තියන්නේ. ඔබට විභාගයේ සජීවී අත්දැකීම් ඒ විදිහට දෙන්න තමයි අපි ලොකු කැපකිරීමක් කරලා ලොකු වියදමක් දරලා ඔයාලගේ ප්‍රදේශයේ ඔයාලා ළඟටම අපි එන්නේ. ඒ විභාගෙ තියෙනවා මේ ජනවාරි 25. අපි ඒ පිළිබඳ තොරතුරු මීටත් වඩා හොඳට අපි අහමු සඳුනි නැන්දගෙන්. ඊට පස්සේ අපි පාඩමේ ඉතුරු කොටසට සම්බන්ධ වෙමු. එහෙනම් සඳුනි නැන්දේ කොහොමද අපි මේ 25 විභාගෙ තියන්නේ? අපේ පුංචි පැංචි වලට කියමු නේද? ඔව් සර්, ගොඩක් කට්ටිය අපෙන් අහලා තිබුණා අපේ නැනකිරුළ විභාගය පැවැත්වෙන්නේ කොහෙද කියලා. නැනකිරුළ විභාගය පැවැත්වෙන දිස්ත්‍රික්ක තමයි කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල සහ මහනුවර දිස්ත්‍රික්ක. එතකොට අපෙන් අහලා තිබුණා ඒ දිස්ත්‍රික්කවල විභාග මධ්‍යස්ථාන මොනවද කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානය තමයි කොට්ටාව ආනන්ද විද්‍යාලය. ගම්පහ දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානය තමයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය. කළුතර දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන දෙකක් පැවැත්වෙනවා. ඒ තමයි කළුතර වේලාපුර විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලය. ගාල්ල දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානය තමයි ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය. මාතර දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානය වන්නේ මාතර ඉල්මා විද්‍යාලය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානය තමයි තංගල්ල පොළොම්මාරුව මහා විද්‍යාලය. මොනරාගල දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානය වන්නේ මොනරාගල රාජකීය විද්‍යාලය. මහනුවර දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානය තමයි සිල්වෙස්ටර් විද්‍යාලය. ගොඩක් අය අපෙන් අහපු දෙයක් තමයි කොහොමද මේ විභාගය පැවැත්වෙන්නේ කියලා. ඔන්න දැන් අපි මේ ඉදිරිපත් කරන්නේ අපේ පසුගිය විභාග කීපයක වීඩියෝ දර්ශන. එහෙමනම් විභාගය සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය තමයි ජනවාරි 23. ඔබේ විභාගය පැවැත්වෙන්නේ ජනවාරි මාස 25 වෙනි දින. ඒ පිළිබඳ වැඩිදුර විස්තර ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
එහෙමනම් තුෂාර සර් අපේ පොඩ්ඩන් සමග නැවතත් අපි පාඩමට එකතු වෙමු. එහෙනම් දෙපුතේ සඳුනි නැන්දගේ පණිවිඩය ඇහුණා නේද? මේ අවස්ථාව අතාරින්න එපා. ඊටාම වටිනා අවස්ථාවක්. අපි බලමු එනම් පාඩමේ ඉතිරි කොටස. මගේ දෙවපුතේ උක්තය ආඛ්‍යාතයේ කර්මය හඳුනාගත් අපි ප්‍රශ්න පත්‍රයේදී කොහොමද මුහුණ දෙන්නේ කියලා දැන් බලමු. ඔයාලා නිබන්ධනේ මේ අභ්‍යාස කරලා ඇතිනේ හතරවෙනි අභ්‍යාසය. උක්ත ආඛ්‍යාත සම්බන්ධයෙන් නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් කතිරේද එහෙම නැත්නම් වැරදි ලකුණද යොදන්න කියලා තියෙනවා. මගේ දෙවපතේ පළවෙනි ප්‍රශ්නය සමහරු වෙදුනට ගෙවීමට බෙහෙත් ගැනීමට මුදල් සොයති. මේ වාක්‍යයේ සොයති කියන්නේ ආඛ්‍යාත පදය. සොයන්නේ කවුද? සමහරු. සමහරු කිව්වොත් පොතේ ඒක බහුවචන පදයක්. ඒ නිසා අනිවාර්යෙන්ම සොයති. එන සමහරු සොයති. එහෙනම් ඒකේ උක්ත ආඛ්‍යාතයේ සම්බන්ධය නිවැරදි. ඒ නිසා පළවෙනි වාක්‍ය නිවැරදි වාක්‍යයක්. හරි ලකුණ දාලා තියෙනවද කියලා බලන්න. අපි බලමු දෙවෙනි වැකිය. ළමයි තවත් ඉදිරියට ගියහ. මේ වැකිය පුතේ මේ ගියහ කියන එක තමයි ආඛ්‍යාත පදේ. ගියහ කවුද? ළමයි. දැකද උක්ත හොයාගත්තා. එහෙනම් ළමයි ගියහ. ළමයි බහුවචනයි ප්‍රථම පුරුෂයි. ගියහ බහුවචනයි ප්‍රථම පුරුෂයි. මේක අතීත කාල වාක්‍යයක්. එහෙනම් දෙවෙනි වාක්‍යයත් නිවැරදි වාක්‍යයක්. බලන්න හරිද යොදලා තියෙනවනම් බලන්න නිවැරදි. අපි බලමු දැන් තුන්වෙනි වාක්‍යය. ගුරුතුමිය ළමයින්ට පැහැදිලි කළාය. මේ වැකිය පුතේ කළාය කියන්නේ ආඛ්‍යාත පදේ. කලේ කවුද? ගුරුතුමිය. දැකද උක්ත හොයන තලාර විදිය. එහෙනම් ගුරුතුමිය ස්ලිංග ඒක වචන උක්ත පදයක්. ආඛ්‍යාතය ඒක වචන ස්ත්‍රීලිංග අතීත කාල ආඛ්‍යාත පදයක්. එහෙනම් උක්තයයි ආඛ්‍යාතයයි දෙක ගැලපෙන. උක්තේ ස්ලිංග ආඛ්‍යාතේ ස්ලිංග. උක්තේ ප්‍රථම පුරුෂ ආඛ්‍යාතේ ප්‍රථම පුරුෂ. දැක්කා නේද? ඒ නිසා තුන්වෙනි වාක්‍යයත් නිවැරදි වාක්‍යයක්. දැක්කද හදපුතාලේ? අපි බලමුද පුතේ හතරවෙනි වාක්‍යය. සෑම උදෑසනකම අම්මා බීමට වතුර ගෙනීමට ලිඳට ගියේය. මේ වාක්‍යය බලන්න පුතේ ආඛ්‍යාත පදේ ගියේය. ගියේය කවුද? අම්මා. එහෙනම් මේ වාක්‍යයේ උක්ත පදේ අම්මා. ඒතර අම්මා ගියේය. ගැලපෙනවද? අම්මා ස්ත්‍රීලිංගයි. හැබැයි ගියේ කියන පදය ස්ත්‍රීලිංග පදයක් නෙවෙයි. අපි දන්නවා අතීත කාල නම් අනිවාර්යෙන්ම උක්තය ස්ත්‍රීලිංග වුණොත් මොකද වෙන්න ඕනේ? කෑවාය, බැලුවාය, නැටුවාය, ඇඬුවාය. අන්න ඔය විදිය ස්ත්‍රීලිංග වෙන්නම ඕනේ. එහෙනම් මේ වාක්‍යයේ උක්තේ සහ ආඛ්‍යාතේ අම්මා ගියේය ගැලපෙනවද? නැහැ. වැරදි. එහෙනම් ඒ වාක්‍ය වැරදි වාක්‍යයක්. අපි බලමුද මගේ දීපුතේ නම් පස්වෙනි වාක්‍යය. අපිට තියෙනවා මෙන්න මෙහෙම. මම නංගී සමග ගීතයක් ගැයුවාය. දවල්ට මතකනේ මම පොඩ්ඩක් ඉස්සලා මතක් කළා මේ සමග නිපාතය දුන්නොත් කොහොමද දෙන්නේ කියලා. දැන් මෙතන මම නංගී කියන පද දෙකට පස්සේ තමයි සමග තියෙන්නේ. එතකොට එහෙනම් ඒ වෙලාවට මම මොකද කිව්වේ? මුල් පදේ ගන්න කිව්වා නේද? එහෙනම් මෙතන මම කියන එකට අනුව තමයි ගන්නෙ. එහෙනම් ගැයුවාය කියන්න පුළුවන්ද? මම තමයි ප්‍රධාන වෙන්නේ. මම නංගී සමග ගැයුවාය කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ගැයුවෙමි වෙන්න ඕන. ඒ නිසා පස්වෙනි වාක්‍ය වැරදි වැකියක්. දැක්කද? ඔන්න ඔය විදිහට උක්තාක්‍යත ගැන හොඳ අවබෝධයෙන් යුතුව තමයි අපි මේකේ උත්තර ලියන්න ඕනේ. අපි බලමු මගේ දුව පුතේ ඊළඟ එක. 6 වෙනි වාක්‍යය. ගෙවිලිය හේනේ වැට සකස් කළේය. මේ වැකිය ආඛ්‍යාත පදයේ කළේය. කළේ කවුද?
ගෙවිලිය. ගෙවිලිය කලේය. ගෙවිලිය ඉස්ලිංග පදයක්. කලේය ලියන්න පුළුවන්. බෑනේ. දැන් ගෙවිලිය නම් මොකද්ද වෙන්න ඕනේ? කලාය වෙන්න ඕනේ. ඒ නිසා 6 වෙනි වැකිය මොකද්ද? වැරදි වාක්‍යයක්. බලන්න ඔයාලගේ උත්තරේ හරිද කියලා. ඊළඟ වාක්‍යය මගේ දුව පුතේ කුරුල්ලා සහ කිරිල්ලි. ඔන්න සහ කියන නිපාතේ තියෙන්නේ. ද සහ හා. පොඩ්ඩකට ඉස්සෙල්ලා මම මතක් කළා ඒ වගේ උක්ත පද යෙදিলা තිබුණොත් කොහොමද ක්‍රියාපදේ යෙදවන්නේ කියලා නේද? දැන් කුරුල්ලයි කිරිල්ලි කිව්වොත් බහුවචන අර්ථයක් එන්නේ. නිමල් සහ කමල්. ඔව්හු කියන අදහස එන්නේ. තාත්තා සහ අම්මා. ඔව්හු කියන අදහස එන්නේ. එහෙනම් තාත්තා සහ අම්මා රැකියාවට යති. නිමල් සහ කමල්. නිමල්ද කමල්ද? එහෙම නැත්නම් නිමල් කමල් සරුංගල් යවති. දැක්කද? ඒ විදිහට එන්නේ. එහෙනම් මෙතන කුරුල්ලා සහ කිරිල්ලි කොම බහුවචනාර්ථයක් එන්නේ. එහෙනම් ආඛ්‍යාතයේ සෑදුවාය කියන්න පුළුවන්? බෑ. ඇයි? සෑදුවාය කියන්නේ ඉස්ලිංග ඒකවචන ආඛ්‍යාත පදයක්. එහෙනම් ඔයාලගේ 7 වෙනි එකත් වැරදි ව්‍යාකරණ වාක්‍යයක් තියෙනවා. අපි බලමු 8 වෙනි එක. සිසු කැල ජාතික ගීතේ ගායනා කරයි. දැන් ඔයාලට මම පොඩ්ඩක් ඉස්සෙල් මතක් කළා පුතේ මේ කැල, පෙළ, රැළ, රෑන, රංචුව, සේනාව, මාලාව මේවා සමූහ අර්ථවාචී පද. නේ? මේ සමූහාර්ථවාචී පද යොදද්දි මගේ දිය පුතේ පණ තියෙන උක්තයකට යෙදුවොත් දැන් සිසු කැල, මීමැසි රෑන, කුරුළු රංචුව අන්න එහෙම වුණොත් ක්‍රියාපදේ බහුවචන වෙනවා. හැබැයි පණ නැත්නම් තරු කැල, මල් ගොමුව එහෙම වුණොත් ආඛ්‍යාතේ මොකද වෙන්නේ? ඒක වචන. තරු කැල බබලයි. නේ? තුරු පෙළ සෙලවෙයි. හැබැයි සිසු කැල පණ තියෙන පදයකට තමයි මේ සමූහාර්ථවාචී පදේ යෙදලා තිබුණේ. පුතේ කැල කියනකොට ලයන දන්තජ එහෙනම් සිසු කැල ජාතික ගීතේ ගායනා කරයි. පුළුවන්ද කරයි කියන්නේ? බෑ. පණ තියෙන පදයකින් මේ සමූහාර්ථවාචී පදේ යෙදලා තියෙන්නේ. එහෙනම් සිසු කැල ජාති ගායනා කරති වෙන්න ඕන. එහෙනම් මේ වාක්‍ය 8 වෙනි එකත් වැරදි වැකියක්. බලන්න ඔයාලගේ හරිද කියලා. 9 වෙනි වාක්‍ය බලමු. අපි සංගීත කාමරයේ පුහුණුවීම් කළෙමු. මේ වාක්‍ය පුතේ මොකද්ද ආඛ්‍යාත පදේ? කළෙමු. කවුද? අපි. අපි කළෙමු. ගැටලුවක් නෑ. හරි සරලයි. අපි කිව්වොත් මුයන්නෙන් අවසන් වෙන්න බෑ නේද? එහෙනම් 9 වෙනි වාක්‍ය නිවැරදි වාක්‍යයක්. අපි බලමු දුවේ පුතේ 10 වෙනි වාක්‍ය. 10 වෙනි වාක්‍ය. මේ 10 වෙනි වාක්‍යය මෙහෙම තියෙනවා මගේ දුවේ පුතේ. තරු කුමරියෝ ගගන පුරා සුරංගනාලුවක් මවා පෑවේය. වාක්‍ය. එතකොට මේකේ ආඛ්‍යාත පදේ මොකද්ද පුතේ? පෑවේය. පෑවේ කවුද? උක්තය තරු කුමරියෝ. දැන් තරු වලට පණ නැහැ. ඒක හරි. හැබැයි ඔයාලට මම පොඩ්ඩක් ඉස්සලා කිව්වා මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? ඕහු ප්‍රත්‍යය දීලා තිබුණා. තාරකාවෝ, මෑණියෝ, ගංගාවෝ, පියානෝ, එහෙම නැත්නම් කුසුම් හූ, මල් හූ, නේ පුතානෝ ඔන්න ඔය විදිහට ඕ හූ කියන શબ્දේ ප්‍රත්‍යය දීලා තිබුණොත් අනිවාර්යයෙන්ම ක්‍රියාපදේ මොකද්ද වෙන්නේ? මොකද්ද? බහුවචන වෙනවා. එහෙනම් තරු කුමරියෝ පෑවේය කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ කොහොමද? තරු කුමරියෝ ගගන පුරා සුරංගනා ලොවක් මවා පෑවෝය. එහෙනම් මේ වාක්‍ය හරිද? වැරදි. එහෙනම් ඒ වාක්‍ය වැරදි වැකිය. දැක්කද මගේ දේ පුතේ? අපිට ඔය ව්‍යාකරණ දැනුමම යොදාගෙන ප්‍රශ්න පත්‍රයේ තව අවස්ථාවක් එනවා අපිට වචන මාරු කරලා දෙනවා. එතන මේ වචන ටික ගලපන්න වෙනවා. නේ? එතනදිත් පුතේ අපිට උක්තාක්‍යාත අවබෝධය මේ වාක්‍ය රටාවක නිවැරදි අර්ථය සහිත වැකියක් හදන අවබෝධය ඉතාම වැදගත්.
ඔයාලා පස්වෙනි ප්‍රශ්නේ කළානේ තියෙන්නේ. බලමු දෙන්න පස්වෙනි ප්‍රශ්නේ. අපිට කියනවා මෙහෙම වචන ගලපා අර්ථවත් වාක්‍ය සාදන්න. නේ වචන ගලපලා අර්ථවත් වාක්‍ය හදන්නලු. අපිට දීලා තියෙන පුතේ මෙහෙම එකක්. පරීක්ෂා වෛද්‍යවරිය කරයි රෝගීන් දක්ෂ. ඕනම වාක්‍යයක අවසානයේ එන ක්‍රියාපදේනේ. එහෙනම් ආඛ්‍යාත පදේ එහෙම නැත්නම් ක්‍රියාපදේ කරයි කියන එක තමයි අවසාන පදේ. දැන් ඔන්න පද පහෙන් එකක් හරි අංක දාගන්න. කරන්නේ කවුද? වෛද්‍යවරිය. එහෙනම් උක්ත පදේ වෙන්නේ වෛද්‍යවරිය. එතන මෙතන දක්ෂ වෛද්‍යවරිය. දක්ෂ කියන විශේෂණ පදේ දාන්නේ වෛද්‍යවරියනේ. එහෙනම් දක්ෂ වෛද්‍යවරිය. තව පද දෙකයි ගන්න වෙන්නේ. එහෙම ගැලපුවොත් මොකද්ද ගන්න වෙන්නේ? දක්ෂ වෛද්‍යවරිය රෝගියා පරීක්ෂා කරයි. දැක්කද? හරිද බලන්න මගේ දූ පුතේ. ඊළඟ වාක්‍යය ගත්තොත් එහෙම කිව්වාය කියන එක තමයි ආඛ්‍යාත පදේ. මෙතන වචන තියෙනවා කීයක්ද? 5. එනම් වචන පහෙන් පස්වෙනි පදේ තමයි කිව්වාය. කිව්වේ කවුද? ගුරුතුමිය. දැක්කද? දැන් ඔය විදිහට අංක දාලා ගත්තට පස්සේ අපිට ගන්න වෙන්නේ කොහොමද? ගුරුතුමිය ලස්සන ළමා කතන්දරයක් කිව්වාය. නේ? දැක්ක නේද පුතේ පද ගලපන තාලේ. තුන්වෙනි එක බලමු. එහෙනම් මේකේ වෙමි කියන ආඛ්‍යාත පදේ තමයි අන්තිමට එන්න ඕනේ. ආඛ්‍යාතේ නෝන වාක්‍යක අන්තිමට එන්නේ. වෙන්නේ කවුද? මම. එහෙනම් මම කියන උක්ත පදේ මුලට එන්න වෙනවා. දැක තව පද කීපයයි තියෙන්නේ. අන්න ඒ ටිකට අංක දාලා ගලප ගත්තන් පස්සේ අපිට ගන්න වෙනවා මම ගොයන් කැපීමේ අවස්ථාවට සහභාගී වෙමි. දැක්ක නේද මගේ දේ පුතේ? ඊළඟ වාක්‍ය. මේකේ ආඛ්‍යාත පදේ මොකද්ද? යෙදෙමු කියන එකනේ. එහෙනම් ඒක තමයි වාක්‍ය අවසානයේ. යෙදෙන්නේ කවුද? අනිවාර්යෙන් අපි. කරන එක්කෙනා මුලට එන උක්තය. අපි යෙදෙමු. එතකොට ඉතිරි පද ටික අපිට අංක දාලා ගලප ගන්න පහසුයි. අපි ඉගෙනගත් දේ පිළිබඳව සාකච්ඡාවේ යෙදෙමු. දැක්ක නේද? පැහැදිලි පුතේ වාක්‍ය වචන මාරු කරලා දුන්නාට පස්සේ උක්තේ ආඛ්‍යාත දෙක මුලින් හොයාගත්තා. ඉතිරි පද ටික සරලව ගලප ගන්න පුළුවන්. අපි ඒකේ පස්වෙනි ප්‍රශ්නේ බලමු. කෘති මම කියවමි පරිවර්තන. එතකොට මේකේ කියවමි කියන එකනේ පුතේ ආඛ්‍යාත පදේ. මෙතන තියෙන වචන 4යි. එහෙනම් කියවමි කියන එක හතරවෙනි වචනේ. කියවන්නේ කවුද? මම. එහෙනම් ඒක තමයි පළවෙනි වචනේ. මොනවාද කියවන්නේ? පරිවර්තන කෘති. කෘති පරිවර්තන වෙන්න බෑනේ. පරිවර්තන කෘති. එහෙනම් මම පරිවර්තන කෘති කියවමි. දැක්කද මගේ දේ පුතේ? අපි 6 වෙනි එක බලමු. කරමු සාහිත්‍ය අපි කවියක් ඉදිරිපත් සමිතියද. එහෙනම් මේක අපිනේ උක්ත පද වෙන්නේ. ආඛ්‍යාත පද වෙන්නේ කරමු. අනිත් පද ටික නේද ගලපන්න තියෙන්නේ. එහෙනම් එහෙම ගැලපුවාට පස්සේ පුතේ බලන්න හරිද කියලා අපි සාහිත්‍ය සමිතියේදී කවියක් ඉදිරිපත් කරමු. දැක්කද? හරිද බලන්න? 7 වෙනි එක. පළගේ සිංහල පොතේ අහුවෙන වාක්‍යයක් නේද දීලා තියෙන්නේ. දැන් මෙතන පොතේ සිටිති. ඒක තමයි ආඛ්‍යාත පදේ. නේ? සිංහල පොත විශේෂයෙන්ම මගේ දුවේ පොතේ ශිෂ්‍යත්ව විභාගෙදී අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට වචන 2000කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවානේ. නේ? පළවෙනි ප්‍රශ්න පත්‍රයේට 2000ක් ආසන්න ප්‍රමාණය, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට වචන 2000ක් ආසන්න ප්‍රමාණය. එහෙනම් මගේ දිය පුතේ විශේෂයෙන්ම 4-5 සිංහල පෙළ පොත් දෙක හොඳට අඩුම ගන්න දෙපාරක් තුන් පාරක්වත් කියවලා තියෙනවා නම් ඔයාලගේ වේගය ගොඩාක් හැදෙනවා නේද? එතකොට මේ කියවනකොට මේ පොතේ කොටස්නේ ගොඩක් වෙලාවට අපිට දෙන්නේ වාක්‍ය විදියට. ඒ අපිට මතකේ තියෙන නිසා තවත් පහසු වෙනවා. නේද? හරි. එහෙනම් මතකයේ තියෙන පාර කියන අත්තම පාඩමේ. නේ? මේකේ තියෙනවා මගේ දේ පුතේ සතියේ දවස් 5ම පාසල් යන අත්තම්මලා සිටිති. ඔන්න ওই විදිහට තමයි පෙළ පොතේ තියෙන්නේ. අපි ගලපන්න වෙන්නේ ওই විදිහටම තමයි.
මගේ දුව පුතේ අපි බලමු 8 වෙනි වගන්තිය. දැන් මේකේ වන්නීය කියන එක තමයි පුතේ ආඛ්‍යාත පදේ. එතකොට ඒක තමයි අවසානයේ. වන්නේ කවුද? ඇය. මේකත් සිංහල පෙළ පොතේම පුංචි වැකියක්. එතකොට මගේ දිය පුතේ ඒක නිවැරදින කොහොමද? ඇය තම සේවය ගැන සිතා නිරන්තරයෙන්ම සතුටු වන්නීය. ඇය තම සේවය ගැන සිතා නිරන්තරයෙන් සතුටු වන්නීය. හරිද බලන්න? 9 වෙනි වාක්‍යය. ආවා කියන එක තමයි ආඛ්‍යාත පදේ. ආවේ කවුද? මම. මේක කතා කරන භාෂා වාක්‍යයක්. මේකත් පෙළ පොතේම වැකියක්. කුරුළු මිතුර පාඩම මතක ඇතිනේ. හරි. එහෙනම් මම යමක් කීමට පෙර ඔල්සන් කාමරයට ආවා. නේ? කුරුළු මිතුර පාඩමේ මේක කතා කරන භාෂාවෙන් තමයි මේ වාක්‍ය දීලා තිබුණේ. නැත්තම් මම කොහොම ආවේ මේ වෙන්න එපා නේද? මේ පාඩමේ කතන වහරෙන් තමයි ඔයාලගේ සිංහල පොතේ මේ වැකිය දීලා තිබුණේ. හරි. 10 වෙනි එක. ඒත් සිංහල පොතේම කොටසක් දීලා තියෙන්නේ. ඒක කොහොමද එන්නේ? මේ වාතේ මොකක් හරි වරදක් තිබෙනවා. මේ වාතේ මොකක් හරි වරදක් තිබෙනවා. බැලුවනේ. හරි. දැන් අපි මුලින්ම ඉගෙන ගත්ත උක්තාඛ්‍යාත පද සම්බන්ධයේ මතකය කොහොමද බලන්න තමයි ඊළඟ අභ්‍යාසය අපි ඔයාලට දුන්නේ. හරි. මේ හැම එකකින්ම කරන්න පුතේ ඔයාලගේ විෂය දැනුම තහවුරු කළා 2026 ලංකාවේ සුපිරි තරුවක් නැත්නම් තරු රාශියක් බිහි කරන අරමුණේ. අපි එහෙනම් බලමු ඒකට කොහොමද ඔයාලා මූණ දීලා තියෙන්නේ කියලා. පහත ඡේදයේ උක්ත පද සහ ආඛ්‍යාත පද තෝරා වගුව සම්පූර්ණ කරන්න. ඔන්න ඔහොම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඡේදයක් දීලා තියෙනවා. මේ ඡේදයේ උක්ත පද සහ ආඛ්‍යාත පද. දැන් උක්ත පද දන්නවනේ. ආඛ්‍යාත පදත් දන්නවා. එතන මගේ දිය පුතේ ඔයාලා මේ දකින්නේ ওই ඡේදයේ තියෙන උක්ත පද ටික. බලන්න ඔයාලා මේවා ලියලාද කියලා. අය සමහරු නේ සමහරු කියලා තැන් ගොඩක තිබුණා. ගුරුතුමා ළමයි. ඔන්න ඔය ටික තමයි ওই ඡේදයේ තියෙන උක්ත පද. අපි බලමුද ඡේදයේ තියෙන ආඛ්‍යාත පද මොනවාද කියලා. ඔයාලා මෙන්න මේවා ඔයාලගේ වගුවේ ලියලා තියෙන්න ඕනි. හොඳට බලන්න. එතකොට මේ ඡේදයේ තියෙන ආඛ්‍යාත පද. ආඛ්‍යාත පද කියන්නේ ක්‍රියාපදනේ. බලමු මොනවාද කියලා ආඛ්‍යාත පද. මේ බලන්න මගේ දිය පුතේ. මේ තියෙන මේ ඡේදයේ තියෙන ආඛ්‍යාත පද. කෙරෙති, වෙති, සොයති, අඹරති, යති, දෙති නේ දැක්වූහ, උයති ඔය තියෙන්නේ මේ ඡේදයේ තියෙන ආඛ්‍යාත පද. බලන්න මෙන්න මේ ටික තමයි ඔයාලා වගුව සම්පූර්ණ කළා තියෙන්න ඕනේ. හොඳට බලන්න හරිද කියලා වගුවේ සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ වලට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපි දීලා තියෙනවා පුතේ. පහත ඡේදයේ ඇති ආඛ්‍යාත පද පහක් ලියා ඒවායේ වර්තමාන කාලය ලියන්න කියලා තියෙන්නේ. නේ? ඒ වගේ වර්තමාන කාලය. ඒතර මගේ දිය පුතේ මෙන්න මේක තමයි ඔයාලට දීලා තියෙන ඡේදය. අපි ඊළඟට යන්නේ කොහෙද? ඒ ප්‍රශ්නය රාදාගෙන. අලගේ සිංහල පෙළ පොත නේ? ඔයාලා ඡේද පොත ඒකේ කොටසක් මේ දීලා තියෙන්නේ. මේකේ වර්තමාන කාල ස්වරූපයෙන් ලියන්න තියෙන මොනවාද? ආඛ්‍යාත පද පහ. අපි බලමු මේකේ තියෙන ආඛ්‍යාත පද මොනවාද කියලා ඉස්සෙල්ලා. මෙන්න පුතේ මේකේ තියෙන ආඛ්‍යාත පද. ওই තියෙන ක්‍රියාපද. කීවාය, සිනාසුනහ, නේ ඇසුවේය, කීවාය, ඌහ නොව තමයි මේකේ තියෙන ආඛ්‍යාත පද. ඒ ටික අපි බලමු වර්තමාන කාලයෙන් ලියන්න කියලා තියෙන්නේ. ඔයාලගේ වගුව බැලුවොත් පුතේ කීවාය කියන එක අතීත කාලෙනේ. ඒක කොහොමද වර්තමාන කාලේ? කියයි. එතකොට සිනාසුනහ ඒක අතීත කාල. බහුවචන. ඒක කොහොමද සිනාසෙති කියලා වර්තමාන කාලේ හරවන්න ඕන. ඇසුවේය කොහොමද වර්තමාන අසයි. එතකොට කීය කියලා ඉවරයි අතීත කාල. කියයි. ඌහ
අතීත කාල කොහොමද වෙති? දැක්ක නේද වර්තමාන කාලේ ලියන තාලේ. එහෙනම් අතීත කාල ක්‍රියාපද වර්තමාන කාලෙන් ලියන්න තියෙනවා. මගේ දුව පුතේ දැන් අපි උක්ත පද ගැන ඉගෙන ගත්තානේ. අපිට වැදගත් වෙන මේ අනුක්ත පද. දැන් මම සෙල්ලම් කරමි. ඒක නිවැරදිනේ. හැබැයි මා සෙල්ලම් කරමි කියන්න පුළුවන්ද? බෑ. ඇයි මා කියන්නේ අනුක්ත පදයක්. වාක්‍යයක තියෙන පුළුවන් එක උක්ත පදයයි. පැහැදිලිද? දැන් විදුහල්පතිතුමා දරුවෝ අමතති. ඒ වාක්‍යය වැරදි. ඇයි වැරදි? අමතන්නේ කවුද? විදුහල්පතිතුමා. එහෙනම් ඒක විතරයි උක්ත රූපයෙන් තියෙන්න ඕනේ. ඒතර දරුවෝ කියන එක අනුක්ත කරන්න වෙනවා. එහෙනම් ඒ වාක්‍ය නිවැරදි වෙන්නේ කොහොමද? විදුහල්පතිතුමා දරුවන් අමතති වෙන්න ඕනේ. දැක්කනේ? අපි ඉදිරි පාඩම් වලදී මේ උක්ත අනුක්තේ සම්බන්ධ අවස්ථා කතා කරනවා. අපි වාක්‍යවලදීත් විභාගෙදීත් ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මගේ දුව පුතේ අපි බලමු අනුක්ත පද හැදෙන ක්‍රම කීපයක් තියෙනවා. ඒක හඳුනගමු ඊගාවට. මෙන්න මේවා. ඔයාලට අපි දීලා තියෙනවා මෙන්න මෙහෙම වගුවක උක්ත පද ටිකක් දීලා තියෙනවා. හරිද කියලා බලා ගන්නකො. මම කියන එකේ පුතේ අනුක්ත පදය මා. එතකොට අපි කියන එකේ අනුක්ත පදය අප. ඔය උත්තම පුරුෂ අනුක්ත පද දෙකයි තියෙන්නේ. ළමයා කියන පදය ප්‍රථම පුරුෂ ඒක වචන පදයක්. පුතේ, ළමයා, ගොවියා, දරුවා, කුරුල්ලා මේ ඒක වචන පද උක්ත අනුක්ත පද වෙනසක් නැහැ. ළමයා කියන එක ළමයාමයි. ගුරුතුමා කියන එක ගුරුතුමාමයි. පැහැදිලි නේද? ඒක යෙදෙන තැන අනුව තමයි අනුක්ත දුක්තද කියලා වෙන් කරගන්න වෙන්නේ. එහෙනම් ළමයා කියන පදේ අනුක්ත පදේ ළමයාමයි. එහෙනම් අම්මා කියන පදේ අම්මාමයි. හොඳට තේරුම් ගන්න. ඔය බහුවචන පද තියෙනවනේ. දරුවෝ, කුරුල්ලෝ, මිනිස්සු, මුවෝ වගේ පද. අන්න ඒ පද මගේ දිය පුතේ අල් නයන්නෙන් අවසන් වෙනවා. එහෙනම් මුවෝ කියන එක මුවන්. ගොවියෝ කියන එක බහුවචන පදේ ගොවියන්. ඊළඟට අපි කියන්නේ අම්මා ළමයා වගේ ඒක වචන පද වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි නරියෙක්, ළමයෙක්, බල්ලෙක්, පූසෙක් අන්න ඔය විදිහ පද උක්ත පද එක් එක් කියන શબ્දෙන් ආවොත්. එහෙනම් නරියෙක් කියන එක නරියෙකු කියලායි අනුක්ත වෙන්නේ. ගායකයෙක් එහෙනම් ගායකයෙකු වෙනවා. දැක්කද පුරුෂ ලිංග පද අනුක්ත වෙන තාලේ. ගායකයෙකු ගී ගයයි කියන්න බෑ. ඇයි අනුක්තයි? ගායකයෙක් ගී ගයයි. තේරුණාද? හරි. ස්ත්‍රීලිංග පද හැදෙන ක්‍රමයකුත් තියෙනවා පුතේ. නිලියක්, බිරිඳක්, ගැහැණියක්, මවක් එහෙම උක් શબ્ද આવොත් ඒක උක්ත පද. අක් શબ્ද આવොත් නිලියක් අක් શબ્දේ. ඒක අනුක්ත වෙන්නේ කොහොමද? නිලියක, බිරිඳක. බලන්න ඔයාලගේ හරිද කියලා. එතකොට මේ අප්‍රාණවාචි පද තියෙනවනේ. ගස්, මල්, පොත් වගේ ඒවා උක්ත අනුක්ත ભેදයක් නැහැ. එහෙනම් ගස් කියන එක ගස්මයි, ගඟ කියන එක ගඟමයි. බලන්න ඔයාලගේ මේ අනුක්ත පද ටික හරිද කියලා. මේ ටිකත් ගොඩක් වැදගත් වෙනවා පුතේ. අපිට ඡේදෙමුත් සමහරට ප්‍රශ්න අහනවා. එහෙම නොවන අවස්ථාත් තියෙනවා වෙනම උක්ත අනුක්ත අවබෝධය සඳහා. හරි. පුංචි වාක්‍ය කීපයක් තියලා තියෙනවා බහුවචනයට හරවන්න. ඔයාලගේ 9 වෙනි ප්‍රශ්නේ පෙළ ගන්න බලන්න. ඒකේ මෙහෙම එකක් තියෙනවා මගේ දේ පුතේ. පහත දී ඇති වැකි බහුවචනයට හරවන්න. නරියා මුවකු පසපස වේගෙන් දිව්වේ. වාක්‍යයක් පුතේ බහුවචන කරනකොට උක්තේ සහ ආඛ්‍යාතේ දෙකම වෙනස් වෙන්න ඕන. එහෙනම් නරියා නරි වෙනවා. දිව්වේය දිව්වෝය එහෙම නැත්නම් දිව්හ වෙනවා. එහෙනම් මේ වාක්‍ය කොහොමද බහුවචන කරන්නේ? නරි මුවකු පසුපස වේගෙන් දිව්වෝය එහෙම නැත්නම් දිව්හ කියලා ලියන්නත් පුළුවන්. දෙවෙනි වාක්‍යය බලන්න. මම විවිධ රටවල මුද්දර එකතු කරමි. මම කරමි. උක්තේ සහ ආඛ්‍යාතේ. එහෙනම් මම අපි වෙනවා, කරමි කරමු වෙනවා.
එහෙනම් මේක කොහොමද හදන්නේ? අපි විවිධ රටවල මුද්දර එකතු කරමු වෙනවා. දැක්කද? හරිද බලන්න පුතේ. තුන්වෙනි එක. රජතුමා දැහැමින් සෙමින් රට පාලනය කළේය. කළේය රජතුමා. එහෙනම් රජතුමා බහුවචන වෙනකොට රජවරු වෙනවා. කළේය කළෝය එහෙම නැත්නම් කළහ වෙනවා. එහෙනම් රජවරු දැහැමින් සෙමින් රට පාලනය කළෝය. එහෙම නැත්නම් කළහ. හතරවෙනි වාක්‍යය. පාසල රටට වැඩදායි දරුවන් දායාද කරයි. කරයි කවුද? පාසල. උක්තේ වෙන්නේ පාසල. ආඛ්‍යාතය කරයි. හැබැයි මේක මගේ දුවේ පුතේ අප්‍රාණවාචී වාක්‍යයක්. එහෙනම් පාසල කියන පදේ පාසල් කියලා බහුවචන වෙනවා. හැබැයි අප්‍රාණවාචී නිසා ක්‍රියාපදේ වෙනස් වෙනවද? නැහැ. දැන් ගස සෙලවෙයි, ගස් සෙලවෙයි. වෙනස් වෙන්නේ ආඛ්‍යාත පදේ. මල පිපෙයි, බහුවචන මල් පිපෙයි. බහුවචන උනා කියලා ආඛ්‍යාත පදේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේකේ පාසල මොකද්ද වෙන්නේ? පාසල් වෙනවා. හැබැයි ක්‍රියාපදේ වෙනස් වෙන්නේ පාසල් රටට වැඩදායි දරුවන් දායාද කරයි කියලාමයි ආඛ්‍යාතයේ තියන්න වෙන්නේ. වෛද්‍යවරිය රෝගියාට ප්‍රතිකාර කළාය. කළාය කවුද? වෛද්‍යවරිය. එහෙනම් මේ දෙක උක්තේ සහ ආඛ්‍යාතයේ විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් වෛද්‍යවරිය කියන එක වෛද්‍යවරියෝ වෙනවා. කළාය කියන එක කළෝය වෙනවා. එහෙම නැත්නම් කළහ කියලා ගන්නත් පුළුවන්. එතන මගේ දුව පුතේ අපි බලමු වාක්‍යයක් ඒක වචන කරන්නේ කොහොමද කියලා. මේ බලන්න. ඔයාලා දීලා තිබුණා නිබන්ධනේ ගන්න මෙන්න මෙහෙම එකක්. පහත දී ඇති වැකි ඒක වචනෙට හරවන්න. හැබැයි මගේ දුව පුතේ සමහර අවස්ථාවල අපිට දෙනවා සියලු පද ඒක වචන කරන්න. සියලු පද බහුවචන. එතකොට සියලු පද එහෙම නැත්නම් උක්තේ සාඛ්‍යාතේ විතරයි වෙනස් වෙන්නේ. අපි ඉරිදා දිනට දහම් පාසල් යාමට පුරුදු වෙමු. ආඛ්‍යාතේ වෙමු උක්තේ අපි. එහෙනම් අපි ඒක වචන මම වෙනවා. වෙමු කියන එක මොකද්ද? වෙමි වෙනවා. කාලය වෙනස් කරන්න බෑ. ඒ නිසා මේක කොහොමද? මම ඉරිදා දිනට දහම් පාසල් යාමට පුරුදු වෙමි. අලි පෙරහැරේ අභිමානවත්ව ගමන් කරති. කරති කවුද? අලි. අලි අලියා වෙනවා. කරති කියන ක්‍රියාපදයේ ආඛ්‍යාත පදේ කරයි වෙනවා. මොකද මේ පද දෙක තමයි ඒක වචන කරන්න ඕනේ. එහෙනම් අලියා පෙරහැරේ ගමන් අභිමානවත්ව ගමන් කරයි. කුමාරිකාවෝ ස්නානයේ පිණිස පොකුණට ගියහ. මේකේ ආඛ්‍යාත පදේ ගියහ. ගියේ කවුද? කුමාරිකාව. එන උක්තේ සාඛ්‍යතේ වෙනස් වෙනවා. කුමාරිකාවෝ කුමරිය වෙනවා. එහෙම නැත්නම් කුමාරිකාව. ගියහ කියන එක මොකද වෙන්නේ? ස්ත්‍රීලිංග නිසා ගියාය වෙන්න ඕනේ. එහෙනම් කුමාරිකාව ස්නානයේ පිණිස පොකුණට ගියාය. ඒ ස්ත්‍රිංග වාක්‍යයක් නේද? ඒකයි. ඊළඟ එක. කුසුම් පිපි පරිසරය සුවඳවත් කළේය. කළේය කුසුම්. කුසුම් කිය මල්නේ. එහෙනම් කුසුම් කියන එක කුසුම වෙනවා. ඒ ඒක වචන වෙනවනේ. ඒතර කළේය කියන එක වෙනස් වෙනවද? ඒක වචන වාක්‍යයක්. ඒ නිසා මේක කුසුම් පිපි පරිසරය සුවඳවත් කළේය ක්‍රියාපද වෙනස් වෙන්නේ නැහැ මගේ දේ පුතේ. පස්වෙනි වාක්‍යය. විදුහල්පති තුමන්ලා උදෑසන රැස්වීම ඇමතු වෝය. එතකොට විදුහල්පති තුමන්ලා කියන්නේ බහුවචන පදයක්. නේ? ඇමතු වෝය බහුවචන. එහෙනම් මේ උක්තේ සාඛ්‍යාතෙන් ඒක වචන කරනවා. එතකොට විදුහල්පති තුමන්ලා කියන එක කොහොමද ඒක වචන කරන්නේ? විදුහල්පති තුමා. ඇමතු වෝය කියන පදේ කොහොමද ඒක වචනනේ? ඇමතු වේය. එහෙනම් මේ වාක්‍ය නිවැරදි වෙන්නේ කොහොමද? විදුහල්පතිතුමා උදෑසන රැස්වීම ඇමතු වේය. මගේ දුව පුතේ ඊළඟ අභ්‍යාසයට යන්න ලෑස්ති. එහෙනම් මතක තියාගන්න දැන් අපි 25 විභාගෙත් තියෙනවා. අපි අතරමැදත් මතක් කළා. ඒක වටින අවස්ථාවක් ඔයාලට. නේ? ඒ වගේම තමයි අපි මේ බ්‍රහස්පතින්දා පන්ති කාමරයට අමතරව
ඔබට වඩාත් වැදගත් විදිහට විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය දෙන්න අපි පාඩම් මාලාවක් යනවා දවස් ගානකනේ මේ පිළිබඳවත් ඔයාලා දැනුවත් කරලා තියෙනවා නේ. ඒ නිසා මගේ දූ පුතේ නිරන්තරයෙන්ම නැනකිරුල අපේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් අතහිත දෙන්නයි බැඳිලා ඉන්නේ. ඒ මතක් කිරීමත් එක්ක අපි යනවා අද දවසේ අවසන් ප්‍රශ්නයට. මගේ දූ පුතේ අපිට දීලා තියෙනවා පහත දී ඇති වැකි අතීත කාලයට හරවන්න. එතකොට පුතේ පළවෙනි වාක්‍යය සේවිකාව නිවසේ සිට වැඩ කටයුතු අවසන් කරන්නීය. එතකොට මගේ දූ පුතේ වාක්‍යයක් කාලය වෙනස් කරනකොට ක්‍රියාපදේ විතරමයි වෙනස් වෙන්නේ. හොඳට මතක තියාගන්න. කාලය වෙනස් කරනකොට ආඛ්‍යාත පදේ එහෙම නැත්නම් ක්‍රියාපදේ විතරමයි වෙනස් වෙන්නේ. මේකේ ආඛ්‍යාත පදේ කරන්නීය. ඒක වර්තමාන කාලේ. එහෙනම් කරන්නීය කොහොමද අතීත කාලෙ වෙන්නේ? කලාය බලයි කිව්වොත් බැලුවේය. නටයි නැටුවේය. නටති නැටුවෝය. ගයති ගැයුවෝය. එහෙනම් මේකේ කරන්නීය ස්ත්‍රීලිංග ක්‍රියාපදයක්. ඒක අතීත කාලේ වල කොහොමද? කලාය. පුරුෂ ලිංග උනා නම් කලේ වෙනව නේද? එහෙනම් වාක්‍ය කොහොමද නිවැරදි වෙන්න ඕනේ? සේවිකාව නිවසේ සිට වැඩ කටයුතු අවසන් කළාය. මෙයගෙදි මතක තියන්න පුතේ කළාය ය අකුර ඈත් වෙන්න ඕනේ. ගියේය ය අකුර ඈත් වෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඔබ වාක්‍ය ලිව්වත් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. එක ලකුණ ලැබෙන එකත් ඔබට අහිමි වෙනවා. මම රුක් රෝපණ දිනයට පැලයක් සිටුවා ආරක්ෂා කරමි. එහෙනම් මේ වාක්‍යයේ ආඛ්‍යාත පදේ මොකද්ද? කරමි කියන පදේ. කරමි කියන පදේ තමයි පුතේ ආඛ්‍යාත පදේ. එහෙනම් කරමි කවුද? අතීත කාලෙ වෙන්න ඕනේ නේද? එහෙනම් කලෙමි වෙනවා. බලන්න හරිද කියලා මගේ දේ පුතේ. ආඛ්‍යාත පදේ විතරයි වෙනස් වෙන්නේ. මගේ දේ පුතේ අපි බලමු තුන්වෙනි වාක්‍යය. මෙහෙම තියෙන්නේ. හංසයෝ විලේ එහා මෙහා පීනති. මේ වාක්‍යයේ පීනති කියන එක තමයි ආඛ්‍යාත පදේ. එහෙනම් මේ පීනති කියන එක කොහොමද අතීත කාලෙ වෙන්නේ? පීනුවෝය එහෙම නැත්නම් පීනුහ වෙනවා. එහෙනම් බලන්න හරිද කියලා මෙන්න මෙහෙම තියෙනවා. හංසයෝ විලේ එහා මෙහා පීනුවෝය එහෙම නැත්නම් පීනුහ දෙකෙන් එකක් තිබ්බනම් හරි. හතරවෙනි වැකිය. ඇය යහපත් සිරිත් විරිත් අනුගමනය කරයි. මේකේ ආඛ්‍යාත පදේ මොකද්ද පුතේ? කරයි කියන එක. කරන්නේ කවුද? ඇය. මේකේ උක්තයත් වැදගත්. ඇයි ඒ? ඇය කිව්වොත් අපි දන්නවා ස්ත්‍රීලිංග වෙන්න එපේ. ඒ නිසා කරයි කියන එක අතීත කාලෙදි කොහොමද වෙන්නේ? කලාය. නේ? දුවයි දිව්වාය. බලයි බැලුවාය. එහෙනම් ඇය යහපත් සිරිත් අනුගමනය කලාය වෙන්නම ඕනේ. අපි යනවා පස්වෙනි ප්‍රශ්නෙට. ළමයි තේ පර්යේෂණ ආයතනය නැරඹීමට යති. එතකොට යති කියන එක තමයි ආඛ්‍යාත පදේ. ඒක කොහොමද අතීත කාල වෙන්නේ? යති කියන්නේ වර්තමාන කාලනේ. එහෙනම් එක්ක ගියෝය එහෙම නැත්නම් ගියහ වෙනවා. එහෙනම් ළමයි තේ පර්යේෂණ ආයතනය නැරඹීමට ගියෝය. එහෙම නැත්නම් ගියහ කියන්න පුළුවන්. බලන්න මගේ දීපතේ හරිද කියලා. right. එහෙනම් ඔන්න අද දවසේ ඔයාලට උක්තය ආඛ්‍යාතය කර්මය ඒවා යොදලා නිවැරදි වාක්‍යයක් හදන්නේ කොහොමද කියන එක කතා කළා. අපි ඉදිරි පාඩම් වලදී මෙයාගේ ව්‍යාකරණ වැදගත් විභාගයට වැදගත් කොටස් ගොඩාක් කතා කරන බලාපොරොත්තුෙන් ඉන්නවා මගේ දීපතේ. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා පුංචි ඉල්ලීමක්. එහෙනම් මගේ දීපතේ අද වැඩසටහනේ නිමා කිරීමේ කටයුත්ත අපි සඳුනි නැන්දට බාර දෙමු. ස්තුතියි සර් ඔබතුමාට. ඔන්න ඉතින් පුතේ අද දවසේදී ඉතාමත් රසවත් සිංහල පාඩමක් ඉගෙන ගත්තා නේද? ඉතින් ඔන්න අද දවසේ ඔයාලා ඉගෙන ගත්ත පාඩමේ මොනවාම හරි ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? ඔයා කරන්න ඕන මේ වීඩියෝ එකට ඔයාට තියෙන ප්‍රශ්නය කියලා කමෙන්ට් එකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් තිරේ දිස්වන අංකයට ඔයාට තියෙන ප්‍රශ්නය WhatsApp කරන්න ඕනේ.
ඒත් එක්කම ඔන්න ඔයාට අපි අපේ තියෙන පෙරහුරු විභාගය ගැනත් මතක් කරා. ඒ වගේම තමයි මේ මතක් කිරීම ඔයාට මේ බ්‍රහස්පතින්දා නැණකිරුළ පන්ති කාමරයට සමගාමීව යන අපේ නිබන්ධන පන්තිය ගැන මම ගිය සතියේදී කිව්වා නේද? ඉතින් අන්නේ නිබන්ධන පන්තිය අපි පෙබරවාරි මාසයේ පළවෙනි සතියේදී ආරම්භ කරන්න සියලුම වැඩ කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර අපි ඔබගේ WhatsApp සමූහවලට මේ වෙනකොටත් ඔන්න යොමු කරලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ තිරයේ දිස්සන අංකයට ඔයාලට තියෙන ගැටලුව අපිට ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඕනෑම දුරකථන අංකයකින් ඔබට තියෙන ප්‍රශ්නය අපෙන් විමසීමක් කරන්න. එහෙමනම් ලබන සතියේත් ඔන්න මේ වගේම හරිම රසවත් පාඩමකින් මුණ ගැහෙනකන් අපේ පොඩ්ඩෝ සියලුම දෙනාට ජයග්‍රාහී සතියක් ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක්.